අයිබෝවන් සුබ දවසක් අපේ දරුවෝ හැමෝටම. කොහොමද? අද තමයි ළමයි අපි හම්බ වෙන පළවෙනි දවස. මාව දන්න නොදන්න අලුතෙන් ආපුනේ පරණ ළමයි ලොකු ප්‍රමාණයක් අද අපිත් එක්ක එකතු වෙන දවස. අද ළමයි උසස් පෙළ ජීවිතයේ ළමයි අලුත් පරිච්ඡේදයක ආරම්භය කරන දවස. අපි ලෑස්ති වෙන්නේ අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට ආරම්භයක් ගන්න. ළමයි හොඳට අහගන්න අද දවසේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක යටතේ මම අනාගතයේ මොනවද කරන්න කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තමයි දැවැන්ත විදිහට කරන්නේ. හොඳට අහගන්න. මම හිතනවා ළමයි අද දවස සාමාන්‍ය පන්තියකටත් වඩා වැදගත්. සාමාන්‍ය පන්තියකටත් වඩා වැදගත් අද දවස. ඒයි අද දවස තුල ළමයි අපි කතා කරනවා වැදගත් කරුණු ගණනාවක්. එක ඇයි රිවිෂන් එකක් අපිට ඕන වෙන්නේ? ඒ වගේම රිවිෂන් වැඩසටහන යටතේ සක්කයක ඇතුලේ අපි මොනවද කරන ප්‍රෝග්‍රෑම්ස් ටික. මේ රිවිෂන් එක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක් ළඟා කරගන්නද? ළමයි මීට හරියටම ළමයි මාස 12කට 14කට විතර කලින්නේ ඔයා තියරි එක ඉගෙන ගන්න පටන් ගත්තේ. ඒතර තියරි පන්තියට ආපු ළමයිගේ කැටගරි දෙකක් ඉන්නවා. ඇත්තටම කිව්වොත් උනන් තුනක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. එකක් තමයි ලස්සනට පිළිවෙලට මුල ඉඳන්ම සුපිරියටම වැඩ කරගෙන ආපු සෙට් එකක් ඉන්නවා. පර්ෆෙක්ට් ආ. ඒ වගේම මධ්‍යස්ථ විදියට වැඩ කරපු කට්ටියක් ඉන්නවා. සමහරවිට ඔය ක්‍රීඩා කරන ගමන් නේ සනිය ඇවරේජ් විදියට වැඩ කරපු අය නේ හිතන්නකෝ මම ටර්ම් ටෙස්ට් එකේ නිකන් ලකුණු 40 60 වගේ රේන්ජ් එකේ ඉන්නවා නම් අපි කියනවා මධ්‍යස්ථ මට්ටමේ. ඒ වගේම තමයි මේ ගෙවිච්ච මාස 14 ප්‍රතිඵලදායක නොවන විදියට ඔහේ යන්න අරපු ළමයි බහුතරයකුත් ඉන්නවා. ඇත්ත කතාව ඒකනේ. ඒ කියන්නේ මේ පහුගිය මාස 14 තියරි පන්ති වලට සමහරට එන්න ඇති, සමහරලාට එන්නේ නැතුව ඇති, සමහරලාවට එක දිගට පන්ති එන්නේ නැතුව ඇති. විවිධ ගැටලුත් එක්ක මේ තියරි එකේ සිද්ධාන්ත කරුණු ටික මග හරවගත්ත මග හැරිච්ච සෙට් එකක් අනිවාර්යයෙන්ම පැහැදිලිව ඉන්නවා. ඒතර මේ කණ්ඩායම් තුනක් විතර ඉන්නවා. ළමයි සුපිරියට වැඩ කරපු අය ඉන්නවා, මධ්‍යස්ථ විදිහට වැඩ කරපු අය ඉන්නවා, වැඩ කරපු නැති සෙට් එකක් ඉන්නවා. ළමයි ඔය තුන් ගොල්ලොන්ටම වැදගත් රිවිෂන් එකක් තමයි අපි කරන්නේ. මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක වැදගත් වෙන්නේ ආයේ මේ මුල ඉඳන් පාඩම් ඉගෙන ගන්න නැත්තම් මුල ඉඳන් තියරි ටික ඉගෙන ගන්න බලන් ඉන්න අයට විතරක් නෙමෙයි. අපි අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ දැනට ඔයා ඉන්නේ 75 80ක මට්ටමක නම් කොහොමද 95 පන්නලා සුපිරි ඒකක් අරගෙන රෑන්ක් එකකට යන්නේ කියන එක අපි කතා කරනවා. ඔයා ඉන්නේ ඇවරේජ් මට්ටමක නම් කොහොමද ඒකට එන්නේ? ඔයා ලකුණු 30 35 25 වගේ මට්ටම් වල නම් ඉන්නේ කොහොමද ලකුණු 75 80 පන්නලා සුපිරි ඒකට යන්නේ? මේ සියල්ල ළමයි මේක තුනේ වෙනවා. ඒ සියලු කොටස් ආවරණය වෙන්න තමයි ලස්සනට මේ වැඩේ හදලා තියෙන්නේ. ළමයි අද දවසේ අපි විනාඩි 45ක් පැයක් විතර කතා කරනවා. හොඳට අහගන්න. මේ විනාඩි 45 පැය ජීවිතයට මග අරව ගන්න එපා. ඔයා ලබන සතියේ ළමයි පන්තියට එන එක විනාඩි 10ක් 15ක් පරක්කු වුණත් මේ පැය අහගෙන සිටිය යුතුමයි. ඒක එච්චරට වැදගත්. උදාලා A level පන්තියට ඔයා ආපු පළවෙනිම දවසේ මෙතන ඉන්න අතිබහුතරයක් අය හිතන් හිටියේ A level ඉවර කළා ළමයි කැම්පස් එකකට යන්නනේ. බහුතරයක්. හරිද? හැබැයි ඒ සිතුවිල්ල ළමයි මාසයේ 2 3 4 5 යනකොට අවුරුද්දක් ගෙවෙනකොට අති බහුතරයක් ඇස් ඉස්සරහා ළමයි පේන්න පටන් ගන්නෝනේ ඒ සිතුවිල්ල ටිකක් බොඳ වෙනවා වගේ නේ. ඇත්ත කතාව ඒකනේ. ළමයි කවුරුත් A level පන්තියට එන්නේ නෑනේ. S3ක් තිබ්බනම් මට ඇති ඉඳලා හිටලා එහෙම නෑ ඉන්නවා. එක්ක මොකක් හරි කෝස් එකක් හරි එහෙම ගන්න බලාගෙන. නමුත් ළමයි S3ක් තිබ්බනම් ඇති යන්තම් පාස් වුණා නම් ඇති. එimhe යන්තම් පාස් වෙන්න S3ක් ගන්න ළමයි කොමර්ස් කරන්න එන්න ඕනිත් නෑ. හේතුව ළමයි කොමර්ස් කියලා කියන්නේ සමහරවිට අපේ ආර්ට් කරන දරුවෝ ඉන්නවා. ඉකෝන් කරන කොමර්ස් වේවා ආර්ට් වේවා ළමයි ඒ තුනක් ගන්න ඕන කෙනෙක්ට ඇත්තටම පුළුවන්. දැන් ඔයා කියන්නේ ඉකෝන් BS accounting න ඒ තුනක් ගන්න බැරි වෙන්න කිසිම හේතුවක් මට පේන්නේ නැහැ. ඔයා IT වගේ එකක් කරනවා නම් අන්න ළමයි ඒක ටිකක් අමාරුයි තමයි. ඒතර ඔයාට එෆර්ට් එකක් දාන්න වෙනවා ඇත්ත. ඔයාලම ස්ටැට් වගේ සබ්ජෙක්ට් එකක් කොමර්ස් එක ඇතුලේ කරනවා නම් ඇත්තටම ටිකක් අමාරුයි තමයි. ඒකේ ඒකට අමාරුයි. හැබැයි ඔයා ඉකෝන් නම් කරන්නේ BS නම් කරන්නේ accounting නම් කරන්නේ ඔයාට ඒකක් ගන්න බැරි වෙන කිසිම හේතුවක් නැහැ. සාධාරණ හේතුවක් නැහැ.
ඔයා කලා විෂය ධාරාවේ යටතේ තමයි ඉගෙන ගන්නකොට මං හිතනවා ඔයාට ඒ තුනක් ගන්න බැරි වෙන සාධාරණ හේතුවක් නැහැ. දැන් ළමයි අපි ගත්තොත් ළමයි කම්බයින් මැත්ස් එකේ මැත්ස් කරන කෙනෙක් නේ මැත්ස් ස්ට්‍රීම් එකේ ඉන්න කෙනෙක් බයෝ ස්ට්‍රීම් එකේ ඉන්න කෙනෙක් ඇත්තටම ළමයි ඒගොල්ලොන්ට O level වලට ඒ 9ක් අරගෙන A level පන්තියට ආවොත් කොච්චර හොඳට වැඩ කරත් සමහරලාට උසස් පෙළ විභාගයට ගියාට පස්සේ ළමයි මැත්ස් ස්ට්‍රීම් එකෙන් ඒ තුනක් ගන්න එක අමාරුයි ප්‍රැක්ටිකලි අමාරුයි. සයන්ස් ස්ට්‍රීම් එකේ ඒ තුනක් ගන්න එක ප්‍රැක්ටිකලි අමාරුයි. හැබැයි මම හිතන්නේ කොමර්ස් ස්ට්‍රීම් එකේ ප්‍රැක්ටිකලි අමාරුකමක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. තියෙන එකම දේ තමයි ළමයි බැරි වෙන්න බලපාපු එකම හේතුව තමයි අපි මේක සරලව ගන්නවා වැඩි. නේ? ඔයගොල්ලෝ ළමයි A level පන්තියට ආවට පස්සේ මෙතන ඉන්න අතිබහුතරයන් ළමයි මේ A level අවුරුදු දෙකමාර සරලව අරගෙන තියෙන්නේ. නිකන් ওই පන්ති ගියත් එකයි නැතත් එකයි පාඩම් කරත් එකයි නැතත් එකයි. නේ? ඔය තියරි ටියුට් ටික ළමයි තාමත් අර සුදු පාට ළමයි අර කිරි පාටර තියෙනවනේ. ඒ කියන්නේ පෙරලලා නැහැ නේ ඇත්ත කතාව. බලලා නැහැ නේ ඇත්ත කතාව. ඒකෙන් ප්‍රයෝජන ගත්ත ප්‍රමාණය අඩුයිනේ. ඔයා ඕන තරම් ළමයි මේසේ හොඳට අස්පස් කරලා නේද සබ්ජෙක්ට් වලට ළමයි වෙනම ළමයි මෙන්න මෙතන ඉකෝන් මෙතන accounting මෙතන BS මෙතන general english මෙතන past papers කියලා මේසේ නම් ළමයි සාමාන්‍යයෙන් මාස 3ක 4කට සැරයක් හදන වෙති. අද ඉඳන් පාඩම් කරනවා කියලා හිතාගෙන. හැබැයි අද ඉඳන් පාඩම් කරනවා කියලා හිතපු ගොඩක් අය පුතේ එහෙම කරේ නැහැ. හිතුව කරේ නැහැ. ඇත්ත කතාව ඒක. ඒක නිසා මතක තියාගන්න අද දවසේ සියල්ලටම ප්‍රථම තමන්ගේ අඩුපාඩු ටික තේරුම් ගන්න. තමන්ගේ අඩුපාඩු සහ තමන්ගේ අරමුණ තේරුම් ගන්න. දැන් හිතන්න මෙතන ඔයා මම මේ කියන ලක්ෂණ ඔයාලට තියෙනවද කියලා බලන්න. 1. ඒ තුනක් අරගෙන රජයේ හොඳ විශ්වවිද්‍යාලයකට යන්න ඕනද? තමන්ගෙන් අහලා බලන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට, කොළඹ විශ්වවිද්‍යාලයට, කැලණි විශ්වවිද්‍යාලයට, දැන් මොරටුවෙත් ළමයි කොමර්ස් ෆැකල්ටි එකක් තියෙනවනේ. බිස්නස් සයන්ස් ෆැකල්ටි එක තියෙනවා. ඒකට යන්න ඕනද? කල්පනා කරන්න. රයිට්? ඊළඟට දැන් ඒක හිතන්නේ අරමුණ හිතා ගන්න. ඒ වගේම පහුගිය මාස 12 ඇතුළේ ඔයා හරියට වැඩ කරාද? ඔයාගේ අතින් අඩුපාඩු වුණාද? ඔයා මේ දෙමව්පියෝ ගෙවන මුදලට ඇත්තටම සාධාරණයක් කරපු කෙනෙක්ද හිතන්න. මේ ටික මේ අද දවසේ හිතන්න ඕන. හිතන්න මේ මොටිවේෂන් අප්පච්චි කතා කරන්නේ නෙවෙයි. සාමාන්‍යයෙන් මම එහෙම කතා කරන්නේ පළවෙනි දවස් විතරමයි. හිතන්න. හරි? තමන්ගේ අතින් මොනවද වෙච්ච අඩුපාඩු? පුළුවන් නම් ළමයි අද මේ සෙමිනාර් එක ඉවරනාට පස්සේ ළමයි තමන්ගේ අරමුණ වගේම තමන් තුල තියෙනවා කියලා හිතන තමන්ගේ අඩුපාඩු ටික ලියන්න. සමහරලාට මෙතන දරුවෝ ඇති. වැඩිපුර වෙලාවක් ළමයි සෝෂල් මීඩියා එකේ ගත කරනවා. ඔයාගේ බලන්න මේ ෆෝන් එකේ ළමයි ඒ තියෙනවනේ ළමයි ටයිම් එකක් ඒකේ පේනනවා කොච්චරක් ඔයා Instagram එකේ ඉඳලා තියෙනවද කොච්චරක් ළමයි TikTok එකේ ඉඳලා තියෙනවද නේ කොච්චරක් සෝෂල් මීඩියා ඉඳලා තියෙනවද කියලා බලන්න. සමහරලාට ළමයි බහුතරයක සතියක ළමයි සෝෂල් මීඩියා ටයිම් එක ගත්තොත් සාමාන්‍යයෙන් පැය 24කට වඩා සෝෂල් මීඩියා ඉඳලා තියෙනවා. නිකන් හිතලා බලන්නව නැද්ද කියලා. රයිට්? කල්පනා කරන්න. මොකද අපි බලන්න එපා අපි වෙලාව හොයාගන්නේ කොහොමද කියලා. සමහරව කියනවා වෙලාව නැහැ නිසා නෑ වෙලාව තියෙනවා. වෙලාව හොයාගන්න තමයි මම මේ කියන්නේ. අඩුපාඩු ටික හොඳට බලන්න. තමන්ගේ අඩුපාඩු බලන්න. ඉස්සෙල්ලාම තමන්ගේ අරමුණ තියාගත්තා. රයිට් මම ගවර්න්මන්ට් කැම්පස් එකකට යන්න ඕනි. සුපිරිය 3ක් දා ගන්න ඕනේ. දැන් මෙතන ළමයි හොඳටම වැඩ කරන ළමයි ඉන්නවනේ. බල හීන දකින්න ඕන ළමයි හොඳ රෑන්ක් එකක් ගන්න. තමන්ගේ දිස්ත්‍රික්කයේ පළවෙනිය වෙන්න. ළමයි මේ වෙනකොට ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම සම්බන්ධ වෙච්ච දරුවෝ ළමයි අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ. ඒතර තමන්ගේ දිස්ත්‍රික්කේ කොහොමද තමන් පළවෙනිය වෙන්නේ, දෙවෙනිය වෙන්නේ, තුන්වෙනිය වෙන්නේ, টොප් රෑන්ක් එකක් ගන්න. ලංකාවේ කොහොමද 1 2 3 වෙන්නේ? ළමයි මේ ඔයාලට අංශු මාත්‍රයක ළමයි ගැටලුවක් තියාගන්න හේතුවක් නැහැ. අපේ පන්තියෙන් ඒ ඔයාගේ අරමුණට යන්න, ඔයාගේ ඉලක්කයට යන්න අවශ්‍ය දැනුම ලැබෙනවද නැද්ද කියන එක සම්බන්ධයි. ඒක ළමයි දැන් සමහරවිට ඒකත් ප්‍රශ්නයක් නේ. දැන් කවුරු හරි ගුරුවරයෙක්ගේ පන්තිකට ගියාට පස්සේ ඒ ගුරුවරයා උගන්වන දැනුමෙන් පුළුවන් ද දිස්ත්‍රික් ෆස්ට් වෙන්න? කොහොම පුළුවන් ද අයිලන්ඩ් ෆස්ට් වෙන්න? ළමයි අපි සම්බන්ධයෙන් ඒ ගැටලුව ඔයාලට එන්න හේතුවක් නැහැ නේ. රයිට්? අඛණ්ඩව හැම වර්ෂයකම මේ දිස්ත්‍රික් පළවෙනියෝ. ළමයි අවසාන වරට සිංහල මාධ්‍යයෙන් උසස් පෙළ කරලා ලංකාවේ පළවෙනිය උනේ 2023 අවුරුද්දේ. සිංහල මීඩියම් වලින් කරලා ලංකාවේ ෆස්ට් උනේ. ඊට පස්සේ 24 25 22 21 අවුරුදු වල ඉංග්‍රීසි මීඩියම් කරපු එක්කනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපු දරුවෙක්නේ පළවෙනි උනේ. අවසාන වතාවට සිංහල මාධ්‍යයෙන් A level paper එකකට ලියලා පළවෙනිය උනේ 2023. සර්ච් කරලා බලන්න කොහෙද පන්ති ගියේ නේ? අපිත් එක්ක අකණ්ඩව අවුරුදු 2කමාරක් තියරි ඇවිල්ලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් රිවිෂන් ආවුනේ. ශෙහාරා සිතුමිනි දැන් මේ වෙනකොට මොනටුව කැම්පස් එකේ තමයි යාගේ ඩිග්‍රී එක කරන්නේ. බිස්නස් සයන්ස් ෆැකල්ටි එකේ. නේ
ඒතර ඒ අවශ්‍ය මේ ගයිඩන්ස් එක මග පෙන්වීම ළමයි අපිට දෙන්න පුළුවන් කියන එක අපි සනාථ කරලා තියෙනවා. එහෙනම් ඔයාලට මේ පැත්තෙන් ඩවුට් එකක් නැහැ. ඔයාගේ පැත්තෙන් අරමුණයි තියෙන්න ඕනේ. ඔයාගේ පැත්තෙන් ඉලක්කය හදා ගන්න ඕනේ. ඔයාගේ තියෙන අඩුපාඩු ටික ඒවා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අත්තරනේ මේ මාස 12 අපිට අගෝස්තු ඉඳන් පටන් ගත්තොත් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි අප්‍රේල් මාර්තු මැයි ජූනි ජූලි හරියටම මාස 12ක් තියෙනවා. රයිට්? මේ මාස 12 අපි හරියටම කළමනාකරණය කරගත්තොතින් අපිට සුපිරි ගේමක් ගහගන්න පුළුවන්. ළමයි මතක තියාගන්න මේ මාස 12 ඇතුලේ රයිට් අපි මාසෙකට සාමාන්‍යයෙන් හම්බෙන්නේ දවස් 4යිනේ. ඊට වඩා හම්බ වෙනවා. නමුත් අපි කිව්ව සාමාන්‍යයෙන් දවස් 4යිනේ. එතකොට ළමයි 12 වරක් 4 බැලුවොත් ළමයි දවස් 36යිනේ. සරලව මේ කියන්නේ ඊට වඩා හම්බ වෙන හොඳේ. ඒතර ඔයාලට මාත් එක්ක මේ ෆුල් අවධානයෙන් ළමයි මේකට ඉන්න ඕන ළමයි අපි තුමු දවස් 36ට තව දවස් 20ක් විතර එකතු කරලා දවස් 56 දවස් 60ක් කියලා හිතන්නකෝ. මාස 12ක් තිබ්බට ඇත්තටම ළමයි උපරිම අවධානයෙන් ඔයා ගත කළ යුත්තේ ළමයි දවස් 60ක් විතරනේ අපේ පන්තිය ඇතුලේ. ඒකෙත් ළමයි පැය 24ම අපිත් එක්ක ඉන්නේ යන්නේ. ඔයා පන්තිය ඇතුලේ ඉන්නේ පැය 4යි 5යි. ඒතර මේ පැය 4 5 දෙන්න ළමයි උපරිම අවධානය. අය කිසිම විදියකට පන්ති කට් කරන්නේ නැතුව කිසිම විදියකට පන්තිය බෙල ටික මගහැරව ගන්න නැතුව ගෙදරදි කරන්න කියලා වැඩක් දුන්නොත් ඒක නොකර ඉන්නේ නැතුව විභාගයක් දෙනව නම් ඒවා කට් කරන්නේ නැතුව මේ මාස 12 Tamanට උපරිම අවංක වෙන්න. Tamanට උපරිම අවංක වුණොත් මතක තියාගන්න අනිවාර්යෙන් ඒකක් එනවාමයි. මේ මාස 12 ළමයි මම කියන විදියට ඔයා හරියට වැඩ කරලා ඔයාට ඒ එකක් ආවේ නැත්තම් අනිවාර්යෙන් මම ඒකට වග කියනවා. දැන් අපි උගන්නන ටික හරියට ප්‍රැක්ටිස් කරලා රයිට් ඊළඟ පේපර්ස් ටික ලස්සනට ලියලා මං කියන්නේ මේ පට්ට අමාරු දෙයක් නෙමෙයි හොඳේ. මං ඔයාලට කියන්නේ දවසට පැය 10ක් විතර පාඩම් කරනකොට එහෙම ඕනේ නැහැ. අපිට මේක මුල් කාලේ ළමයි ඔයා පාඩම් කරන්න පටන් ගන්නකොට දවසට පැය 5 6 පාඩම් කරාම ඇති මේ එක විෂයකට නෙවෙයි විෂයන් තුනට මම කියන්නේ. දවසට පැය 6ක් විතර වෙන් කරා. ඒ විදිහට ළමයි ක්‍රමානුකූලව කරගෙන යන හිමිහිට වැට්ටික් කරගෙන යන අනිවාර්යෙන් මේකක් එනවාමයි. එකම එක අරමුණ තියෙන්න ඕන. තමන්ගේ අඩුපාඩු ටික තේරුම් ගන්න ඕන. මාස 12 අවංක වෙන්න ඕන. තමන්ට අවංක වෙන්න ඕනේ. නේ? හා ළමයි මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඉදිරි මාස 12 තුල මම මොනවද ඔයාලත් එක්ක බෙදාගන්නේ? පුතේ අපි ප්‍රෝග්‍රෑම් එක නම් කරා 7-in-1 රිවිෂන් ප්‍රෝග්‍රෑම් කියලා. 7-in-1 රිවිෂන් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් මේ එක රිවිෂන් එකක් ඇතුලේ වැඩ 7ක් කරනවනේ. ඒකනේ මේ සරල අදහස. ළමයි අද දවසේ ළමයි ටියුට් එකේ ඉගෙනවීමක් කරන්නේ හේතුව මෙතන කාගේවත් අද ටියුට් නැහනේ. ඒකින්ද ඔයා අදින් පස්සේ හෙට උදේ ඉඳන් ළමයි ටියුට්ස් ඕඩර් කරන වෙලාව ටික ලස්සනට කරන්න. එතකොට ලබන ඉරිද පන්තිය පටන් ගන්නකොට ඔයා ගතේ ටියුට් තියෙනවා. හරිද? මම ලෑස්ති වෙන ළමයි 1 by 1 මේක විග්‍රහ කරන්න. පුතාලා අපි ළමයි දවස පටන් ගන්නේ හැමදාම ළමයි MCQ පේපර් එකක් ලියනවා. MCQ පේපර් එකක් ලියලා ළමයි ඒක ඩිස්කස් කරනවා. MCQ පේපර් ප්ලස් විවරණ. මම ඒ ගැන ආයෙත් වෙනමත් කතා කරනවා. ඊළඟට අපේ රිවිෂන් ටියුට් එක මෙන්න මේ රිවිෂන් ටියුට් එක තමයි ඉස්සෙල්ලාම ආගතර පළවෙනි මාසේ එන්නේ. ඒ රිවිෂන් ටියුට් එක මේකේ තමයි තියෙන විශේෂත්වය මොකක්ද කියලා තා පොඩ්ඩකින් කියන්න. ඊළඟට Z2A කියලා ප්‍රෝග්‍රෑම් එකක් කියනවා මම එක්ස්ප්ලেইন කරන්නම්. ළමයි මයින්ඩ් මැප් සීරීස් එකක් යනවා අපෙන් ඉගෙනගත්ත දරුවෝ දන්නවා මොකක්ද ඒකෙදි වෙන්නේ කියලා. ෂෝට් වීඩියෝ සීරීස් එකක් කියලා ළමයි අලුත් වැඩක් යනවා මම ඒක කියලා දෙන්නම්. ළමයි 4MT කියලා ඔන්ලයින් ක්විස් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. අවසාන වශයෙන් ළමයි අපේ රිවිෂන් එක ඇතුළේ ළමයි එක්සෑම් සීරීස් එකක් යනවා. එක්සෑම් මේනියා කියලා අපි නම් කරලා තියෙන්නේ. මේ වැඩ 7 මම 1 by 1 එක්ස්ප්ලেইন කරනවා. ළමයි හැම දවසක්ම පටන් ගන්නකොට ඊට කලින් සතියේ උගන්වපු කරුණු වලින් අපි ළමයි ඔයාලට දෙනවා MCQ එකක්. ඒ කියන්නේ ඔයා පන්තියට ළමයි දැන් ඔන්ලයින් ක්‍රමයටනේ සම්බන්ධ වෙන්නේ. එතකොට ළමයි ඉරිද නම් ඔයා ඉරිදනේ අපේ පන්තියේ තියෙන්නේ. සෙනසුරාදා රැට අපේ සක්කයකේ වෙබ්සයිට් එකේ LMS එකේ ඒ පේපර් එක දාලා තියෙනවා. ඒ පේපර් එක ගන්නෙ කොහොමද? LMS එක කියන්නේ මොකක්ද? ඒව දැන් හිතන්න එපා. සියල්ල ළමයි අපේ groups වල දානවා. අපේ IT එකේ කට්ටිය ඉන්නවා නම් පුළුවන් නම් WhatsApp group වල WhatsApp community වල link දාන්න. තාමත් join වෙච්ච නැති අය ඉන්නවා නම් ඒ link වලින් join වෙන්න. හරිද? ඒ කියන්නේ ළමයි මේ LMS එක කියන්නේ මොකද්ද? LMS එකට log වෙන්නේ කොහොමද? LMS එකට ගිහිල්ලා මේ පේපර් එක ගන්නෙ කොහොමද? ඒක දැම්ම හිතන්න එපා. වෙන දේ විතරක් අහගන්න. ඉරිදා නම් පන්තිය තියෙන්නේ පැය 24ට කලින් සෙනසුරාදා රෑ වෙනකොට ළමයි MCQ පේපර් එක ළමයි වෙබ්සයිට් එකේ වැටලා තියෙනවා. ඒතර ලබන සතියේ එක නෑ. ඇයි? ලබන සතිය තාම ඉගන්නලා නෑනේ. එක සතියක් ඉගන්නුවට පස්සේ තමයි මේ වැඩේ පටන් ගන්න. රයිට්? එතකොට ඔයාලට තියෙන ළමයි මේ MCQ ටික කරලා ලස්සනට වැඩේට ලෑස්ති වෙලා එන්න. ලෑස්ති වෙලා ආවට පස්සේ ළමයි පන්තිය පටන් ගන්නකොට අපි MCQ එක ඩිස්කස් කරනවා. ළමයි හරි උත්තරය ගැන විතරක් නෙමෙයි ඇයි අනිත් උත්තර වැරදුනේ කියන එක අපි කතා කරනවා. රයිට්? ඊළඟට රයිට් මේක තමයි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ වෙන්නේ. සෑම MCQ ප්‍රශ්නයකටම අපි විවරණයක් දීලා MCQ පිළිතුරු ලබා දීම කුසලතා වර්ධනය කරන්න අපි කටයුතු කරනවා. මේ තමයි අපේ ආරමුණ.
ළමයි ඊළඟට මම හිතනවා ළමයි ලංකාවේ හොඳම රිවිෂන් ටියුට් එක මේක එක වෙන්න ඕනිනේ ළමයි. අකණ්ඩව වසර ගණනාවක් සුපිරි ප්‍රතිඵල එනකොට ඒ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනකොට ළමයි අපිට සනාථ වෙනෝනේ අපි කරන වැඩසටහන අපි දෙන නිබන්ධනය හොඳයි කියලා. ඒතර අපේ මේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක ළමයි රිවිෂන් ටියුට් with essay question coverage. මොකද්ද මේ කියන්නේ? ළමයි අපේ රිවිෂන් නිබන්ධනය යටතේ මෙන්න මේ ටියුට් එක යටතේ right සමස්ත විෂය නිර්දේශයම අපි ආවරණය කරනවා. හැබැයි මේ ආවරණය කිරීම කරන්නේ තියරි ටියුට් එකේ කරන මොඩල් එකෙන් නෙමෙයි. තියරි ටියුට් එකේ ළමයි සාමාන්‍ය මාතෘකාවක් තියෙනවා. ඒ පිළිබඳ විග්‍රහය තියෙනවා. හැබැයි රිවිෂන් එක ඇතුලේ ළමයි මුළු සිලබස් එකම කවර් කරන්නේ A level විභාගයේ එන ප්‍රශ්න ස්වරූපයෙන්ම ළමයි අපි මුළු සිලබස් එකේම සිලබස් එකටම අදාළව ළමයි ප්‍රශ්න හදලා තියෙනවා. ඒ කියන්නේ ළමයි ආර්ථික විද්‍යාව හඳුන්වන්න පටන් ගත්ත පළවෙනිම කොටසේ සිට අපේ 12 වෙනි පාඩමේ ළමයි ඉවර වෙනකම් මේ සමස්ත විෂය නිර්දේශයම ළමයි ප්‍රශ්න ස්වරූපයෙන් අරගෙන තියෙනවා. ඒ ප්‍රශ්න වලට ළමයි ලකුණු කීයක්ද කියලාත් අපි දාලා තියෙනවා. උදාහරණයක් විදිහට ළමයි මේ ටියුට් එක ඔයාලට හම්බුනාට පස්සේ තේරෙයි මේ ටියුට් එකේ ළමයි පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. සමාජයක ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම් වල ආර්ථික පැතිකඩ විස්තර කරන්න. ලකුණු 4යි. ළමයි ඔයා නිකන් තියරි ටියුට් එකක් කරන් බලන්න තියරි ටියුට් එකේ ඉස්සෙල්ලාම තියෙනවා මිනිසාගේ ආර්ථික හැසිරීම් කියන එක. රයිට්? අනේ මිනිසාගේ ආර්ථික හැසිරීම් කියලා තියරි ටියුට් එකේ තියෙන කතාව ලකුණු 4ක ප්‍රශ්නයකට ඇහුවොත් කොහොමද ලකුණෙන් ලකුණ ඔයා ගන්නේ? ළමයි සමහර වෙලාවට ඔයාගේ ඔළුවේ දැනුම තිබ්බට ආර්ථික හැසිරීම් කියන එකේ නිර්වචනය ඔළුවේ තිබ්බට ඒක ලකුණු 4කට පෙරලා ගන්න ගියාම ඔයා හිර වෙනවා. අර මං කිව්වේ සමහරලාට හොඳට පාඩම් කරලා තියෙන දරුවන්ට පවා මේ රිවිෂන් එක වැදගත් වෙන්න ප්‍රධාන හේතුව දැනුම කොහොමද ලකුණු බවට පෙරලා ගන්න කියලා අපි ළමයි මේක තුර උගන්වනවා. ලකුණු 4කට ලකුණු 6කට සමහර අවස්ථා තියෙන ලකුණු 8ක ප්‍රශ්න ඇහුවම ලකුණු 5ක ප්‍රශ්න ඇහුවම කොහොමද ඒකට කරුණු ටික ගලපන්නේ? රයිට්? කොහොමද මාකින් ස්කීම් එකක් ඇතුලේ ලකුණු ටික දෙන්නේ? ආයේ සියල්ල ළමයි ලස්සනට කතා කරනවා. ඒ කියන්නේ ළමයි ෆුල් සිලබස් එකම කවර් කරනවා ප්‍රශ්න ස්වරූපයෙන්. කිසිම ගැටලුවක් නැහැ. මම පාඩම මේ එක්ස්ප්ලেইন කළා තමයි ළමයි ප්‍රශ්න වලට යන්නේ. බය වෙන දෙයක් නැහැ. දශමයක බය වෙන දෙයක් නැහැ. ඊළඟට රයිට්? ළමයි මොකද්ද මේ වැඩි? Z to A ප්‍රෝග්‍රෑම් එක. අපි ළමයි රයිට් Z to A ප්‍රෝග්‍රෑම් එක ළමයි අලුත්ම වැඩක්. අපි රිවිෂන් එකට ළමයි හාහා පුරා කියලා හඳුන්වලා දෙන වැඩක්. ඔන්ලයින් රිවිෂන් එකක් ඇතුලේ කවදාකවත් අපි කරපු නැති වැඩක්. පුතාලා මෙයා ගන්න. මේකේ වැදගත්කම අර හොඳට වැඩ කරපු අයට මුල ඉඳන් පටන් ගන්න හැමෝටම තියෙනවා. දැන් සමහර ලාවට සුපිරියටම වැඩ කරන් ආපු ළමයෙක්ට හිතෙන්න පුළුවන් අනේ පළවෙනි පාඩම මම හොඳට දන්නවා ඉතින් මොකටද රිවිෂන් එක? මේ ඔයාටයි මේ ප්‍රෝග්‍රෑම් එක. ළමයි අපි මුල ඉඳන් අගට යනකොට කියනෝ නේද A to Z කියලා. මේක ළමයි අග සිට මුලට Z to A. අග සිට මුලට අපි කරන්නේ. ඒ කියන්නේ ළමයි විශේෂයෙන් සිලබස් එකේ අන්තිම පාඩම් 11 12 වගේ පාඩම් අර විභාගේ ලං කරලා අන්තිම මොහොත ඉගෙන ගන්නවට වඩා ළමයි හරි ලස්සනට හරි රහට සුපිරියටම ඔළුවට යන්න ළමයි අපිට ඉගෙන ගන්න පුළුවන් රිවිෂන් එක ඇතුලේ අවස්ථාවක් මේ පාර හදලා තියෙනවා. ඒකට ළමයි වෙනම ටියුට් එකක් ඔයාලට ලැබෙනවා Z to A ටියුට් එකක්. ඒ ටියුට් එකේ ළමයි අපේ සිලබස් එකේ ළමයි අන්තිම පාඩම 2 11 12 පාඩම් ටික ළමයි අන්තර්ගත කරලා තියෙන එක ටියුට් කීපයකින් එන්නේ. මේ පාර ටියුට් ඕඩර් කරාට පස්සේ ඔයාලට එනවා Z to A ටියුට් නම්බර් 1 එක. ඒකේ ළමයි ආර්ථික වර්ධනය හා ආර්ථික සංවර්ධනය කියන කොටස් ටික අන්තර්ගතයි. ඇත්ත ළමයි මේ Z to A ප්‍රෝග්‍රෑම් එක යටතේ ළමයි අපි කතා කරන මාතෘකා ටිකක් තියෙනවා. රයිට්? ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, රයිට්? ඊළඟමයි දරිද්‍රතාව පැත්ත, ජනගහනය ශ්‍රම බලකාය. මේවලයි පට්ට ආතල් කොටස. ජනගහනය හා ශ්‍රම බලකාය. ඊළඟමයි නිදහසෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය. නිදහසෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය කියලා පොඩි ස්ටෝරි එකක් වගේ එකක් තියෙනවා. ඒක දෙයක් ඇත්තෙම නැහැ. මෙන්න මේ කොටස්. මේක ළමයි වෙනම කතා කරනවා. ඇත්තටම මේ Z to A කියලා ප්‍රෝග්‍රෑම් එක හඳුන්වලා දීමේ මගේ අරමුණම අප්‍රේල් මාසේ වෙනකොට වාට ෆුල් සිලබස් එක කවර් කිරීම. කියන්නේ අප්‍රේල් වගේ වෙනකොට ළමයි ඔයාට ෆුල් සිලබස් එක මෙතන ලස්සනට කවර් වෙලා තියෙනවා. ඒ කියන්නේ රිවිෂන් එක අප්‍රේල් වෙනකොට ඉවරනවා කියලා නේ මම කියන්නේ. ඒතකොට ළමයි ඔයා තියරි එකේ වැඩ ටික කරගෙන යන අතරතුර අගපාඩම් ටික ළමයි රිවිෂන් එකෙනුත් ආවට පස්සේ ඔයාට මාර්තු අග වගේ වෙනකොට ෆුල් පේපර් ලියන්න පුළුවන් මට්ටමට ඔයා ලෑස්ති වෙලා. ළමයි එතකොට බලන්න ඔයාට ෆුල් පේපර් ලියන්න කොච්චර කාලයක් තියෙනවද කියලා. කොච්චර ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද කියලා.
ඒ වෙනුවෙන් තමයි මේ අග පාඩම් කලින්ම ආවරණය කරන්න රිවිෂන් එක ඇතුලේ කටයුතු කරන්නේ. ඒතර කෙනෙක්ට අහන්න පුළුවන් සර් ඒතර තියරි පන්තියේ මේක කරන්නේ නැත්නම් තපෝ කරනවා. තියරි එකේ වැඩිනුත් එක කරනවා. ඇත්තටම මේ රිවිෂන් එකේ කරන්නේ මේ A level paper එකටම ටාගට් කරලා A level වෙනුවෙන්ම අදාළ කොටස් ටික අපි කරනවා. දැන් සමහරවිට අපි තියරි වල ළමයි ටික වැඩිනුත් එක කරනවානේ. හැබැයි මේ Z2A ප්‍රෝග්‍රෑම් එක යටතේ අග පාඩම් මුලට කරනකොට ගාන්ට ආයි A level වලට අදාළම කොටස් ටික තමයි කරන්නේ. ඒක ලස්සනට වැඩි කරනවා. හරිනේ? ඊළඟට ළමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ළමයි මයින්ඩ් මැප් එක මොකද්ද දෙයියනේ මේ? ළමයි ඔයා ලබන සතියේ මගේ පන්තියට එනකොට CR පොතක් නම් අතේ තියෙන්න ඕන. මේ CR පොත ඇතුලේ ළමයි අපි ලස්සන වැඩක් කරනවා. ඒ තමයි අපේ මුළු සිලබස් එකම ලස්සනට ළමයි මයින්ඩ් මැප් එකකට සමරි එකකට ගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. ළමයි ඔයා නිකමට හිතන්නකො පළවෙනි පාඩම යුනිට් නම්බර් 1. හරිද? යුනිට් නම්බර් 1 හිතන්නකො. යුනිට් නම්බර් 1 එක නිකමට හිතන්න ළමයි. තියරි ටියුට් එකේ ළමයි ඕක ඇති පිටු 200ක් විතර හොඳේ. තියරි ටියුට් එක නිකන් බලන්න තියරි ටියුට් එක එකතු කරාට පස්සේ පිටු 200ක් 150ක් නම් අනිවාර්යයෙන්ම තියෙනවා. පිටු 150ක් විතර මේකේ තියෙනවා. ළමයි රිවිෂන් එක ඇතුලේ මම ඔය පිටු 150ක ළමයි තියරි එකේ ඉගෙන ගත්ත පළවෙනි පාඩම ලස්සනට ළමයි charts දාලා මයින්ඩ් මැප් දාලා හොඳට ගන්න. අපි ගන්නවා ළමයි පිටු 20ක් 30ක් අතර ප්‍රමාණයකට. රයිට්? ඒ කියන්නේ ළමයි ඒ පිටු 20 30 අතර 20ක් කියලා දන්නකෝ. සම්පූර්ණ පළවෙනි පාඩමම තියෙනවා. හොඳේ අඩු කරන්නේ අර ෆ්ලෝ එකකට ලස්සනට chart විදියට තියෙන්නේ. සුපිරියට තියෙන්නේ. දැන් තව උදාහරණයක් පුදාලා. දැන් හිතන්නකෝ ළමයි අපේ සිලබස් එකේ 5 වෙනි පාඩම යුනිට් නම්බර් 5. මම මේක ගත්ත හේතුවක් ඇතුව පස්සේ කියන්න. ළමයි ජාතික ගිණුම්කරණයේ පාඩම තියෙන්නේ. ජාතික ගිණුම්කරණය. මෙන්න මේ ජාතික ගිණුම්කරණ පාඩම ළමයි අපේ ඔයාගේ ගෙදරට එනවා ළමයි අගෝස්තු මාසේ මේ ටියුට් එකත් මේකේ ළමයි තියෙනවා පිටු 85ක් පිටු 90ක් විතර තියෙනවා. ළමයි මම මයින්ඩ් මැප් එක ඔයාලට දාලා දෙනවා සමරි කරනවා ළමයි මේක පිටු 12කට විතර. ඉතින් ළමයි ඉගෙන ගන්න කොච්චර ලේසිද? පට ලේසි. බෝඩ් එක පිරෙන්න ළමයි ලස්සන ළමයි මයින්ඩ් මැප් එකක් කර මේ මම උගන්වනවා. නැත්නම් මම ලස්සන ළමයි බෝඩ් එකේ මයින්ඩ් මැප් එක ලියනවා. ඔයා ළමයි ඔයා ගාව තියෙන CR පොතේ මම කිව්වට පස්සේ ඒක ලියා ගන්නවා. රයිට්? වැඩි ලස්සනට අතර කරගෙන යන්න පුළුවන්. තේරුණා? ඊළඟට ළමයි මම මේ පස්වෙනි පාඩම මේ ජාතික ගිණුම මෙතන ගන්න හේතුවක් තියෙනවා නැත්ත කතාව. ළමයි මේ මාසේ අපි රිවිෂන් එකේ කරන්නේ වාට මෙන්න මේ ටියුට් එක විතරක් නෙමෙයි. මේ ඇවිල්ලා ළමයි පළවෙනි පාඩමට දාලා ටියුට් එක. පළවෙනි පාඩමට දාලා ටියුට් එකට අමතරව අර A to Z අන්තිම පාඩම් වල ටියුට් එකට අමතරව අගෝස්තු මාසේ අපි ළමයි ඔයාලට එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදියට තියරි රිවිෂන් දෙගොල්ලොන්ටම පොදුවේ මේ පාඩම ළමයි තියරි රිවිෂන් දෙගොල්ලොන්ටම පොදුවේ කරන්නේ. තියරි රිවිෂන් දෙගොල්ලොන්ටම පොදුවේ ළමයි ජාතික ගිණුම්කරණය අපි කරනවා සාමාන්‍යයෙන් පැය 6 දවස් 4ක් විතර තියෙන්නේ. ඒක ළමයි ලයිව් කරන ටයිම් එක ළමයි අඟහරුවාද කරන්නේ. අඟහරුවාද කරනකොට ඔයාලට ලයිව් එන්න බැරි නම් දුක් වෙන්න එපා. කිසිම ගැටලුවක් නැහැ. අපේ LMS එකෙන් ළමයි ඔයාලට රෙකෝඩින් බලන්න පුළුවන්, රිපීට් එක බලන්න පුළුවන්. මේ කිසිම දෙයක් ඔයාලට මගහැරෙන්නේ නැහැ ළමයි. හොඳයි? ඌමනාව තියෙනවා එක දෙයක්වත් මගහැරෙන්නේ නැහැ. රයිට්? එතකොට ටර්ම් ටෙස්ට් එක ගොඩ දාගන්න පුළුවන්ද? ජාතික ගිණුම අනිවාර්යෙන් පුළුවන්. මේක කරපු ගමන් ටර්ම් ටෙස්ට් එක වෙනම ඉතින් ආයි සියල්ලම කරනවා. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් සර් තියරි රිවිෂන් දෙගොල්ලොන්ටම ජාතික ගිණුම එකපාරද කරන්නේ ආයේ පස්සේ විභාගේ ලං වෙලා එතකොට අපිට ජාතික ගිණුම අමතකුණොත් මොකද්ද කරන්නේ? ළමයි බය වෙන්න එපා. ජාතික ගිණුම් කරන්නේට අපි ළමයි නයිට් ක්ලාස් එකක් දාලා නැෂනල් නයිට් කියලා ජාතික රාත්‍රිය කියලා ළමයි වෙනම ප්‍රෝග්‍රෑම් එකකින් අයිත් ඒ ටික කරනවා හොඳේ. ඒක ළමයි මේ අගෝස්තු වල ජාතික ගිණුම් කරණය කරලා අපි නිකන් අහක බලා ගන්න නැහැ. ඒක ළමයි සමහරට අපි දන්නවා මාස 6-7ක් යනකොට ජාතික ගිණුම් වගේ දේවල් ආයෙ අමතක වෙන්න පුළුවන්. ආයෙ කරනවා. රයිට් බය වෙන්න දෙයක් නැහැ හොඳේ. රයිට්. එතකොට ළමයි ඔයා නිකමට හිතන්න මේ අගෝස්තු මාසයේ ළමයි හරි විශේෂයි හරිද? අගෝස්තු මාසයේ ඇතුළත ඔයාලා ළමයි රිවිෂන් එකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ බලන්න ළමයි කව වෙන ප්‍රෝග්‍රෑම්ස් එකක් ළමයි යුනිට් නම්බර් 1 එකේ එනවා. කව වෙන ප්‍රෝග්‍රෑම්ස් නෙමෙයි කව වෙන පාඩම් යුනිට් නම්බර් 1 එක පටන් ගන්න ඕනේ. මේ ඉරිද දවසේ ලබන ඉරිද ළමයි 7:00 ඉඳන් 11:00 නම් පළවෙනි පාඩම කරන්න පටන් ගන්නවා. ඒ වගේම ළමයි අර A to Z ප්‍රෝග්‍රෑම් එක යටතේ ළමයි අන්තිම පාඩමත් පටන් ගන්නෝනේ. ඇතන ළමයි
12 නෙමෙයි ඉස්සෙල්ලාම පටන් ගන්න යුනිට් නම්බර් 11 11. right 11 වෙනි එක පටන් ගන්න ඕනේ. right ළමයි මේක මතක තියාගන්න මේක දවසකට ළමයි අපි කරන්නේ විනාඩි 45ක් විතර තමයි ගන්න. විනාඩි 30ක් 45ක් විතර තමයි මේකට ගන්න. ඒ කියන්නේ පළවෙනි පාඩමට වැඩිම වෙලාවක් ගන්න අතරතුර විනාඩි 45ක් විතර ළමයි ගන්නවා මේකට. ඔයා අහයි සයිතින් ඇදිද? අනේ මේකට ළමයි වැඩි වෙලා යන්නේ මේක ටට් ගාලා ඒ වෙලාවෙන් කරගෙන යන්න පුළුවන්. ඒ පොඩි පාඩම් හොඳේ. right. ඊළඟ ළමයි එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදියට අතිරේක පන්තියක් විදියට right එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදියට අපි ළමයි 5 වෙනි පාඩමත් කවර් කරනවා. ඒක අගෝස්තු මාසේ පටන් ගන්නවා ළමයි 18 වෙනිදා ඇත්තටම පටන් ගන්න. ඒවට දැම්ම ඩේට්ස් අනම් මනම් කලබල වෙන්න එපා ළමයි. අර දැම්ම මේක හිතන්න එපා. හරිද? 8යි 18 මේක ඇත්තටම පටන් ගන්න. ඒක හිතන්න එපා දැන්. right? ඒක ලස්සනට කවර් කරගෙන යනවා. ඔයාලා ළමයි ලයිව් ක්ලාස් එක බැරුණොත් රිපීට් ක්ලාස් එක තියෙනවා. රෙකෝඩින් තියෙනවා. ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන්. හරිද? right? ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද කියලා අහනවා. හොඳම දේ තමයි ළමයි මේ මොහොතේ ඔයා කරන්න ඕනේ අපේ WhatsApp community එකට ජොයින් වෙන එක. අපේ WhatsApp community එකේ link එක ආයි පාරක් දාන්න community එකට ජොයින් වෙන්න. ඊට පස්සේ තමයි ඔයාලට වීඩියෝ clips වලින් අපි කියනවා කොහොමද පන්තියට ජොයින් වෙන්නේ, කොහොමද payment කරන්නේ, කොහොමද recording බලන්නේ, මොකද්ද LMS එක කියලා කියන්නේ, LMS එකේ කොතනින්ද පන්තියට සම්බන්ධ වෙන්නේ ආයි නේද? ඒකත් සරලව කියලා දෙනවා. right? ඒක නිසා දැන් මේ ළමයි මම ප්‍රෝග්‍රෑම් එක්ස්ප්ලেইন කරන එක හොඳට අහගන්න කමියුනිටි එකට ලොග් වෙලා ඉන්න. නැත්නම් ජොයින් වෙලා ඉන්න. right? ඒතර බලන්න ළමයි අගෝස්තු මාසේ ළමයි සුපිරි. right? ඊළඟ short video series. මොකද්ද මේ? short video අපේ මලිත් ඉන්නවද නැහනේ? ඉන්නව. මලිත් අපේ short video series එක කපිලා ඊයත් එක්ක පොඩ්ඩක් අරගෙන ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද කියලා බලන්න. ඔතනින් කපිලා YouTube එකට ලොග් වෙලා right short video series එක ගැන මම ඔයාලට පොඩි example එකක් එක්කම පෙන්නන්න. මල්ලි channel එකට පුළුවන් නේ? ගේමක් ගන්න පුළුවන් නේ? right. ළමයි මේකෙන් වෙන්නේ මොකක්ද කියලා මම කියන්නම්. මේකෙන් වෙන්නේ කපිලා මම ගන්න. මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක මම කියන්නම්. ඊට පස්සේ තමයි ඒක කරපු විදියක් මම ඔයාලට පෙන්නන්නම්. ළමයි මෙන්න මේ කියන වචනේ හොඳට ගන්න. මේ ලංකාවේ උපකාරක පන්ති ගුරුවරු ළමයි 30 40000ක් ඇති. නේ ඕනම විෂයකට දාලව කොම ස්ට්‍රීම් එකේ නෙමෙයි ඕනම ස්ට්‍රීම් එකක ඕනම විෂයකට දාලව කිසිම කෙනෙක් මං හරි සතුටින් කියලා මේ කිසිම කෙනෙක් මේ වැඩේ කරන්නේ නැහැ. කරන්නේ නැති වෙන්නේ හේතුව නම් මේකට වෙනම වෙහෙසක් දරන්න වෙන වැඩක්. මේ ෂෝට් වීඩියෝ සීරීස් කියන එකට. මේකේ වෙන්නේ මොකක්ද දන්නවද? මේකේ වෙන්නේ ළමයි ඔයා ඉගෙන ගන්න සම්පූර්ණම පාඩමක් පොඩි පොඩි ක්ලිප්ස් වලින් ළමයි මගේ කටහඬින්ම මගේ වචන වලින්ම අර මයින්ඩ් මැප් එකත් එක්කම මතක් කරලා දෙනවා. එකපාරට ඒක ඔලුවට යන්නේ නැහැ නේ. වෙන්නේ මෙහෙමයි. මම එක්සැම්පල් එකකින් කියන්නද? ජාතික ගිණුම් වලට යන්කෝ. ජාතික ගිණුම් පාඩමට ගියොත් හිතන්න මේ ජාතික ගිණුම් කරණයේ පාඩම ළමයි මෙන්න මේක උගන්වන්න ළමයි හිතන්නකෝ අපිට යනවා කියලා පැය මේ පාඩම උගන්වන්න හිතන්න පැය යනවා කියලා ඔක්කොම බැලුවට පස්සේ පැය 20ක් පැය 20ක් යනවා කියලා හිතන්න. මේ පාඩම උගන්වන්න මට පැය 20ක් ගිහිල්ලා. ඇත්තටම ළමයි සාමාන්‍ය එහෙම යනවනේ වෙලාව. ළමයි මේ පැය 20 ඔයාට විභාගේ ලඟ වෙලා රෙකෝඩින් එකක් විදිහට ආයෙ බලන්නොත් ලේසිද? හිතනවාට ජාතික ගිණුම අමාරුයි. ඔයා හිතනවා රෙකෝඩින් එක බැලුවා නම් හරි කියලා. LMS එකට ආවට පස්සේ ඉතින් පැය 20ක් විතර තියෙනවා. පැය 20ක් විතර ළමයි එක පාඩමක රෙකෝඩින් එක ගානේ. පාඩම් 12 ළමයි රෙකෝඩින් ටික බලනොත් ලේසිද? අමාරුයි නේ. මම මේ පැය 20 මුළු පාඩමම සාමාන්‍යයෙන් ළමයි විනාඩි 50කින් විතර ඔයාලට මතක් කරලා දෙන වීඩියෝ සීරීස් එකක් කරනවා. ඒක ළමයි විනාඩි 10 ක්ලිප්ස් 5ක් විතර තියෙන්නේ. රයිට්? විනාඩි 10 ගාන ළමයි ක්ලිප්ස් 5ක් විතර දෙනවා. ක්ලිප්ස් 5ක් විතර මම දානවා. මම පිටා එක්සැම්පල් එකක් පෙන්නනවා ඔයාලට හොඳේ. ඒ කියන්නේ මේක මේ කරන්න හිතන් ඉන්න එකක් නෙමෙයි. ඇත්තටම පහුගිය කාලේ ඉඳන්ම අපි කරගෙන ඉන්න එකක්. ඔන්ලයින් පන්ති වලට දැන් තමයි ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒ කියන්නේ ඔයා දැන් මට කතා කරලා කිව්වොත් සර් දෙවෙනි පාඩමේ ෂෝට් වීඩියෝස් තව ගාව තියෙනවද? ඔව්. තුන්වෙනි පාඩමේ තියෙනවද? ඔව්. right 6 ඔව් 4 ඔව් ඕන එකකට ෂෝට් වීඩියෝස් අපි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි ඒ ඇත්තටම ඔයාලට දෙන්නේ පරණේම නෙවෙයි ඔයාලට ආයි ෂෝට් වීඩියෝ එක රෙකෝඩ් කරලා දෙනවලු තියෙන්නේ. එතනදි වෙන්නේ මෙහෙමයි හරිද? දැන් ළමයි මම කිව්වනේ මම උගන්වනකොට මයින්ඩ් මැප් එක දානවා කියලා. දැන් හිතන්න මේ ජාතික ගිණුම් කරන්නේ 5 වෙනි පාඩම ගන්නකොට මම මයින්ඩ් මැප් එක දානවා. මේ බෝඩ් එක පුරා ලස්සන ළමයි මයින්ඩ් මැප් එකක් හැදෙනවා. මම ළමයි ෂෝට් වීඩියෝ සීරීස් එකේ කරන්නේ අන්නේ මයින්ඩ් මැප් එක ළමයි ආයි පාරක්
එක එක තැනින් ඒ කියන්නේ සියල්ලම ළමයි ලස්සන්ට ස්ටෙප් බයි ස්ටෙප් එක්ස්ප්ලেইন කරනවා. ඒක පැහැදිලි කරනවා. ඒතර ඒ වගේ ළමයි විනාඩි 10 වීඩියෝස් 5කින් විතර සම්පූර්ණ ජාතික ගිණුම් පාඩම කවර් කරනවා. ඔයා නිකමට හිතන්න. ඔයාගේ සිලබස් එකේ තියෙන පාඩම් 12 විනාඩි 40 විනාඩි 50 වගේ ළමයි ෂෝට් වීඩියෝස් 12කින් ඔයාලට ලැබුණොත් මතක තියාගන්න විභාගයට ළමයි සතියක් තියා ඔයා ටියුට් බලන්න ඕනේ නැහැ, ආයි රෙකෝඩින් බලන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ළමයි ෂෝට් වීඩියෝ එක පළවෙනි පාඩමේ ප්ලේ කරනවා. හොඳට අහන් ඉන්න ඕනනම් ළමයි මයින්ඩ් මැප් එක බලන ගමන් මගේ කටහඬින්ම ගුරුවරයාගේ කටහඬින්ම මුළු පාඩමම ලස්සනට එක්ස්ප්ලেইন කරලා දෙනවා. එක කන්සෙප්ට් එකක්වත් නෑ සියල්ල කරන හොඳේ. දැන් සමහරුන්ට ඉතින් පැය 20ක ඒවා පැයකින් කරනකොට මේ සමහර සංකල්ප මගහරිනවද? අමාරු තැන් මගහරිනවද? කිසිම එකක් මගහරින්නේ නෑ. කිසිම එකක් මගහරින්නේ නෑ. කොටින්ම ළමයි ඔය දැන් තුන්වෙනි පාඩමේ බදු සහන ආධාර වගේ ළමයි ගණන් හදන එක පවා ළමයි පියවරෙන් පියවර කියනවා. මෙතනින් මේක හදන්න ඊළඟට මෙතනට යන්න. ඒ සියල්ල කියන හොඳේ. ඔයාට ඕන නම් අපේ ගිරිබත් ගොඩ වගේ පන්ති වල ඉන්න ළමයිගෙන් අහලා බලන්න ලස්සනට ඒ වැඩේ කරලා තියෙනවා. පුතාලා රයිට්. ඔයාලගේ ෂෝට් වීඩියෝස් එක ළමයි වෙන විදිහට තව පොඩ්ඩෙන් පෙන්නන්න හොඳේ. හොඳට අරගෙන ඉන්න. ඒක පෙන්නන්න. එක්සැම්පල් එකක් පෙන්නන්නම්. අපි 8 වෙනි පාඩමට අදාළව රාජ්‍යාර්ථිකය කියන 8 වෙනි පාඩමට අදාළව කරපු ෂෝට් වීඩියෝ සීරීස් එක ඔයාලට පෙන්නන්නම්. හරිද? ඒක වැඩේ කරලා දෙන්න. හරි. ඒක නම් ඒක තව පොඩ්ඩෙන් ඒකේ සාම්පල් හේතු වලට පෙන්නන්න. මෙන්න මේ වැඩේ ලස්සනට යනවා. ඉතින් ඔයාලට හිතන්න ළමයි සිලබස් එකේ පාඩම් 12 මේ විනාඩි 40 විනාඩි 50 ළමයි ෂෝට් වීඩියෝස් 12කින් ඔයාලට හම්බුනාට පස්සේ ගුරුවරයාම ළමයි මුළු පාඩම් ටිකම ආයෙ පාරක් මේ එක්ස්ප්ලেইন කරනකොට ඉතින් ළමයි විභාගෙට ළමයි ඒකක් ගන්න ඒ කාටද බැරි වෙන්නේ කියන්නකෝ දෙයක් ඇත්තෙම නැහැනේ. රයිට්. රජයේ වෙළඳ පොළට බැදිහත් වීම එකේ දරුවෙක් කාලා තියෙනවා. සමස්ත ළමයි උපරිම මිල, ආවම මිල, සහතික මිල, බදු, සහනාධාර, කෘෂි මිල ප්‍රතිපත්තිය සියල්ලම ෂෝට් වීඩියෝස් වලට අරන් තියෙනවා. ලස්සනට අරගෙන තියෙනවා. බද්දේ ගාන හදන එක පවා තියෙනවා. මෙහෙම හදන්න සියල්ල කරලා තියෙන්නේ. ඒවලම ඔයාලට ලැබෙනවා. හරි? ඒවලට ලැබෙනවා. ඔබ ඉතින් ලෑස්ති නම් මට කියන්න. රයිට්. ඊළඟ ළමයි 4MT reflection crochet එක මොකද්ද මේකෙදි වෙන්නේ? මේ හොදලා ගන්න. මේ 4MT කියලා කියන්නේ මිනිත්තු 4 කියන අදහස. 4 minutes එක. මේකෙදි වෙන්නේ දැන් ඔයාලා ලබන සතියේ ළමයි මේ ප්‍රෝග්‍රෑම් එක අත්දින්න පුළුවන්කම ලැබෙනවා. අපි දැන් ලබන සතියේ ළමයි ඉරිදා 7:00ට හම්බෙලා 11 වෙනකන් ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න විෂය කොටස් ටික තියෙනවනේ. ඒක ළමයි එදා දවස ඉවර වෙනකොටම ඒක ළමයි පන්තිය ඉවර කරන්න කලින් ඔයාලා ළමයි අපේ chat එකට දානවා link එකක්. ඒ link එක click කරාට පස්සේ ළමයි open වෙනවා ළමයි MCQ quiz එකක්. අන්නේ MCQ quiz එක කරාට පස්සේ ළමයි ඒ කියන්නේ ඔයාලා ළමයි උත්තර ටික submit කරන්න පුළුවන්. මම ළමයි පෙන්නනවා පළවෙනි උත්තරයට පළවෙනි ප්‍රශ්නයට කොච්චරක් හරි පිළිතුරු ලබා දීලා තියෙනවද? ටක් ගාලා ළමයි මේ කියන්නේ ඒ ශනිකව වෙන දෙයක්. ඔයාලා ළමයි විනාඩි 4ක් ඇතුළත ඒ ප්‍රශ්න 5ක් විතර දෙනවා. විනාඩි 4ක් 5ක් ඔයාලට කරන්න දෙනවා. ඒ විනාඩි 4-5 ඇතුළත ළමයි ඔයා හොඳට ප්‍රශ්න ටික කියලා ඉවර වෙලා ඒ සබ්මිට් කරාට පස්සේ අපිට ළමයි එනවා කවුද හොඳටම කරලා තියෙන්නේ, කවුද අඩුම වෙලාවකින් ප්‍රශ්න ටික සබ්මිට් කරලා තියෙන්නේ, මේ MCQ 5න් 5ම ගත්ත කට්ටිය කවුද, වැඩිපුරම වරද්දලා තියෙන්නේ මොන MCQ එකද සියල්ලම ගන්නවා. රයිට්. ඔය ඇවිල්ලා ළමයි අර පන්ති පටන් ගන්නකොට කරන ළමයි අර MCQ පේපර් එකට අමතර වැඩක් හොඳේ. මේ එදා දවසේ කරන දේවල් එදා දවසේ මතක් කිරීමේ ක්විස් එකක්. ඒ වැඩේ ලස්සනට වෙනවා. පිළිවෙලට වෙනවා. හරි? ඊළඟ ළමයි මෙන්න. exam mania ළමයි exam mania එක යටතේ ළමයි අපේ රිවිෂන් එක ඇතුළේ ළමයි ඔයාට හම්බ වෙනවා ළමයි exam જાති දෙකක්. පළවෙනි එක අපි කරනවා ළමයි hope කියලා exam series එකක්. hope exam එක. මේ hope exam එක ළමයි හැම මාසෙකම අන්තිමේ තියෙන්නේ. හැම මාසෙකම අන්තිමේ ළමයි hope exam එකක් තියෙනවා. ඒ hope එකට එන්නේ ළමයි රිවිෂන් එක හා සම්බන්ධව උගන්වපු කොටස් වලින් විතරයි. දැන් උදාහරණයක් විදිහට ළමයි අගෝස්තු මාසයේ අන්තිමේ තියෙන රිවිෂන් මේ hope exam එකට එන්නේ ඒ අගෝස්තු මාසය තුල පළවෙනි පාඩමෙන් උගන්වන ඒවා. සම්පූර්ණ පළවෙනි පාඩම නෙමෙයි. මේ අගෝස්තු මාසයේ ළමයි ඉදිරි සතිවල පළවෙනි පාඩමෙන් උගන්වන ඒවා. ඊළඟ ළමයි අර අන්තිම ළමයි Z2A ප්‍රෝග්‍රෑම් එක යටතේ කතා කරපුවා. සහ ළමයි මං කියන්නේ එක්ස්ට්‍රා ක්ලාස් වලින් කරන්න පටන් ගන්නවා කියලා ජාතික ගිණුම් කරන්නේ. අන්නේ කොටස් ටිකෙන් ඉගෙනගත්ත කොටස් ටිකෙන් අගෝස්තු මාසයේ මාත් එක්ක ඉගෙනගත්ත කොටස් ටිකෙන් තමයි ඒක ඉන්නේ. එහෙම නැතුව ළමයි සම්පූර්ණ සිලබස් එකෙන් එකපාර දාන්නේ නැහැ. එහෙම සම්පූර්ණ සිලබස් එක එකපාර නොදාන්න හේතුව දැන් මේ මොහොතේ ඉඳන් අද ඉඳන් මේ කතාවේ ඉඳන් මේ රිවිෂන් එක පටන් ගන්න මොහොතේ ඉඳන් A level වලට ලෑස්ති වෙන දරුවෝ ඉන්නෝනේ. ඒ සියල්ලටම සාධාරණයක් තමයි කරන්න හදන්නේ.
ඒ ළමයි හිතන්නකෝ පහුගිය ළමයි ඔයාට මාස 12ක වැඩ මිස් වෙලා තියෙන කෙනෙක් කියලා. හැබැයි ඔයා අද ඉඳන් මේ වැඩේට වහින්න හිතාගෙන ඉන්නවනම් අද ඉඳන් ඔයා කරපු දේවල් අද ඉඳන් මම පළවෙනි පාඩම උගන්වනකොට ඒක කොච්චරක් හොඳට ඔයා ඉගෙන ගත්තද පාඩම් කරාද? Z2A ප්‍රෝග්‍රෑම් එකකට අන්තිම පාඩම මම උගන්වනකොට ඔයා කොච්චර හොඳට ඔලුවට දාගත්තද පාඩම් කරාද? ඊළඟ ළමයි ජාතික ගිණුම් කරන්නේ කොටස් ටික කොච්චර හොඳට ඔලුවට දාගත්තද පාඩම් කරාද? ඒ කියන්නේ මේ අද සිට මේ A level වලට අලුතෙන් සෙට් වෙන කෙනෙක්ට උනත් පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන් විදිහට තමයි මේ පේපර් එක දෙන්නේ. ඒතර මේ අගෝස්තු මාසයේ උගන්වපු ටිකෙන් අන්න අගෝස්තු අන්තිමේ හෝප් වෙනවා. අගෝස්තු සැප්තැම්බර් කියන දෙකේම උගන්වන ටිකෙන් සැප්තැම්බර් අන්තිමේ හෝප් වෙනවා. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන තුනේම උගන්වපු ඒවාගෙන් ඔක්තෝබර් අන්තිමට එනවා. එහෙම තමයි ටික ප්‍රසාරණය වෙන්නේ. මුල් හරිය ළමයි පේපර් එකට දැන් පේපර් එකට දෙන්නේ පැය දෙකක වගේ වෙලාවක් පැය දෙකක් තුනක්. ඊට පස්සේ තමයි මේක පැය පහේ ෆුල් පේපර් එකක් මට්ටමට යනවා. ඒතර හයි සර් අපි ඔන්ලයින් ඉන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ? ළමයි රයිට් සක්යකට එන්න ඕනද කියලා අහනවා එක්සෑම් ලියන්න. ඇත්තටම ඔයාලට සක්යකට ඇවිල්ලා එක්සෑම් ලියන්න කවුරු හරි ආසයි නම් ඒ අවස්ථාවක් තියෙන හොඳේ. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔන්ලයින් ළමයි විදියට අපි වෙනම සලකලා ඔයාලට ළමයි අපි ටයිම් ස්ලොට් එකක් වෙන් කරනවා. ඒ ටයිම් ස්ලොට් එකට ළමයි ගානට පේපර් එක දානවා. පේපර් එක පැය 3යි නම් ළමයි අපි දෙන්නේ පැය 3යි ඔයාට මේ අපේ වෙබ්සයිට් එක ඇතුලේ පේපර් එක පේන්න තියෙන. මේ පැය 3 ඇතුළත පේපර් එක ඩවුන්ලෝඩ් කරලා හැබැයි පොඩි අවංක ගතියක් ඔයාගේ තියෙන්න ඕන. මොකද ළමයි ඔයා ගෙදරින් ඉඳන් ලියනවා මට පේන්නේ නැති නිසා. ඔයා ළමයි පේපර් එක ඩවුන්ලෝඩ් කරලා ලියලා අපිට ළමයි රෙජිස්ටර් පෝස්ට් එකෙන් එවන්න ඕන. අපි බලලා ළමයි ආයෙත් ඔයාලගේ ගෙදරටම පේපර් එවනවා. ඔයා ලියලා ළමයි පෝස්ට් එක එව්වට පස්සේ අපි බලලා එවනවා. රයිට්? ඒක ලස්සන ළමයි ඒව වෙන විදි කරන විදි ඔළුවට බරක් කරගන්න එපා. ඒක සියල්ල ලස්සනට අනාගතේ ළමයි ගෲප් වල දානවා. මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒව එහෙමිට ක්ලියර් කරගමු. හොඳේ? රයිට්? ඒ වෙන ළමයි හෝප් එක්සෑම් එකනේ. ඒතර සාමාන්‍ය ළමයි දැන් අපි මාස 12ක් හම්බ වෙනවා. හැබැයි මාස 12ට ළමයි මේ හෝප් එක්සෑම් සාමාන්‍යයෙන් 10ක් විතර තමයි තියෙන්නේ. ඒ ළමයි අපේ තව එක්සෑම් සීරීස් එකක් තියෙනවා SAP කියලා. ඒ SAP එක්කමත් එක්ක බලද්දි මේක 10ක් වගේ තමයි කරන්නේ. රයිට්? ඊළඟ ළමයි මාසෙකට දෙකක් කරන, ඒ කියන්නේ හැම මාසෙම දෙක ගානේ කරන එක්සෑම් එකක් තියෙනවා. ඒ තමයි ළමයි මේ එසේ ප්‍රැක්ටිස් කියන එක. එසේ කියලා කියන්නේ මේ රචනා ප්‍රශ්නනේ. ඒ කියන්නේ මේ සෙකන්ඩ් පේපර් එකට අදාළ රචනා ප්‍රශ්න. ලකුණු 20 ප්‍රශ්න. හැම මාසෙකම දවස් දෙකක්. ඒ කියන්නේ ළමයි ලබන ඉරිදා මම ඉගෙනුවට පස්සේ ලබන ඉරිදා දවස් අවසානයේ ඔයාගේ ළමයි ගෲප් එකට නැත්නම් අපේ LMS එකට ළමයි දානවා පේපර් එකක් ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒතර ඒ දවසේ උගන්වපු කොටස් වලින් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර ඔයාට තියෙන ළමයි හරියටම ළමයි ඔයාගේ පැත්තෙන් අවංකව ළමයි විකට විනාඩි 20ක් වෙන් කරලා ඔයා ඒක කරන්න ඕන. දැන් ෆිසිකල් නම් ළමයි පන්ති ඇතුලේ ළමයි අපි කට්ටිය ඈඩ් කරලා කරනවා. ඒතර ඔන්ලයින් එකේ ළමයි ඔයාගේ අවංකභාවයත් ළමයි තියෙන්න ඉපයි. අවංකභාවය ටෙස්ට් කරන්න හොඳම තැන තමයි ඔන්ලයින් එකේ. ගෙදරදී අවංකව ළමයි ඒ ඉගෙනගත්ත කොටස් වලින් අර පේපර් එක ලියන්න තියෙන්නේ. හරිද? එතකොට මාසෙකට ළමයි එහෙම දවස් දෙකක් ළමයි මේ එසේ පේපර්ස් ලියනවා. මාසෙකට දවස් දෙකයි. හරිද? මාසකට දවස් දෙකක් මේ වැඩේ වෙනවා. ඒ කියන්නේ මාස 12ට ළමයි ඒ වගේ පේපර්ස් උත් 24ක් එකගෙන ලියනවා. හොඳේ. මතක තියාගන්න මාසේ අන්තිමේ හෝප් එක තියෙනවා. අන්තිම සතියේ. එතකොට ළමයි ඊට පෙර සති දෙකකදී සතිය අවසානයේ ළමයි මතක තියාගන්න සතිය අවසානයේ ළමයි මේ එසේ ක්වෙස්චන් එක දෙනවා. ඒ කියන්නේ පන්ති අවසන් වෙනකොට ළමයි එසේ පේපර් එක දෙනවා. ඒ කියන්නේ ලකුණු 20ක තනි ප්‍රශ්නයක් තියෙන්නේ. අන්නේ ලකුණු 20 තනි ප්‍රශ්නේ ඔයාලා ලියන්න ඕනි. ලිව්වට පස්සේ ළමයි අපි ඒකේ මාකින් ස්කීම් එක පවා දෙනවා. ළමයි සාමාන්‍යයෙන් ෆිසිකල් නම් අපි ඒක මාක් කරලා දෙනවාට. නමුත් ඔන්ලයින් පන්ති අපිට යුට්ටක් ඒක අමාරු නිසා මම ඔන්ලයින් ණයට ළමයි විශේෂ වැඩක් කරලා දෙනවා. ඒ තමයි මෙන්න මේ එසේ පේපර් එක මම ළමයි ලයිව් ඇවිල්ලා ඔයාට වෙනම දවසකලයි මම මේක සාකච්ඡා කරනවා. රයිට්? වෙනම ඇවිල්ලා සාකච්ඡා කරනවා. අපි බදාදා දවසේ තමයි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ. බදාදා දවසේ ඒක ළමයි ලොකු වෙලාවක් යන්නේ ලකුණු 20ක ප්‍රශ්නයක් සාමාන්‍ය විනාඩි 45ක් පැයක් වගේ අරගෙන මම ඒක ළමයි සාකච්ඡා කරලා දෙනවා. ඒකෙන් ලකුණු දෙන්නේ මෙන්න මෙහෙමයි මෙන්න මේ කරුණු ටික තමයි ලියවෙන්න ඕනේ කියලා මම ලස්සනට ළමයි මාකින් ස්කීම් එකත් එක්ක ඔයාලට පෙන්නනවා. සුපිරිනේ. ඒක ළමයි ඉරිදා දවසේ ළමයි අපි පන්තිය කරනවට අමතරව ඒතර ඔයා හිතන්න අපි කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද? ඉරිදා 7:00 ඉඳන් 11 වෙනකම් පන්තිය කරලා ඒ පන්ති අවසාන ළමයි එසේ පේපර් එක දීලා ඒ පේපර් එක ඔයා ලිව්වට පස්සේ තමයි අපි සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් අපි කරන්නේ බදාදා දවසේ. හැබැයි බදාදා දවසේ මං හිතන්නේ ඔයාලට පොඩි ක්ලෑෂ් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙනදා අපි බදාදා කරේ මං හිතන්නේ අපිට ඩේට් එක පොඩ්ඩක් සමහරලාට බ්‍රහස්පතින්දා හරි සිකුරාදා හරි ඩිස්කෂන් එක ගන්න වෙයි. හේතුව ඔය ළමයිත් කියලා දිනවා මේ අපේ නාමල් සර්ගේ නාමල් දිලංක සර්ගේ ඔන්ලයින් accounting පන්තියේ තියෙන බදාදා
ඒක තමයි. රයිට්? ඒ බදාදා තියෙන නිසා හරි. කපිලා යයි කරේ. හරිද? බදාදා තියෙන නිසා අපි නාමල්සගේ කවුන්ටින් ළමයිනේ ඔන්ලයින් ළමයි ගොඩක් ඉන්න නිසා අපි ඒ පේපර් එක ඩිස්කස් කරන එක ගොඩක් යාට බ්‍රහස්පතින්දා සිකුරාදා දවසක වෙනවා. ළමයි මතක තියාගන්න මම ලයිව් ඇවිල්ලා ඩිස්කස් කරාට ලයිව් ඒ පන්තියට සම්බන්ධ වෙන්න බැරි නම් වොරි වෙන්න එපා. ඒවා සියල්ල ළමයි LMS එකේ රෙකෝඩින් එකක් විතර තියෙනවා. සාමාන්‍ය ළමයි අපි පන්තිය කරලා දැන් ඉරිද නම් මම පන්තිය කරන්නේ අඟහරුවාද වගේ වෙනකොට ළමයි වෙබ්සයිට් එකේ පන්තිය රෙකෝඩින් එක වැටලා තියෙන්නේ. රයිට්? හරිද? හා. අපේ හෝප් එක්සෑම් එක ලියන්න කිරිබත්ගොඩ සක්‍ය ඉන්ස්ටිටියුට් එකට එන්න පුළුවන්ද? එන්න පුතේ කිරිබත්ගොඩ ආදරෙන් සාදරෙන් හරිද මල් දීලා පිළිගන්නේ. ඔයා එන්න කිරිබත්ගොඩ එන්න ගම්පහට එන්න නැද්ද? රයිට්? කිරිබත්ගොඩ කට්ටියත් ඉස්සර ඇවිල්ලා ඉන්නවා හරිද? කිරිබත්ගොඩට ඇවිල්ලා ලියන්න පුළුවන්. කිරිබත්ගොඩ හෝප් එක තියෙන දවසට ඔයා එන්න ෆිසිකල් ලියන්න පුළුවන්. රයිට්? කිසිම ගැටලුවක් නැහැ. හරිනේ? හෝප් එක්සෑම් එකේ රෑන්ක් දෙනවද? අනිවාර්යයෙන්ම රෑන්ක් කරනවා. අනිවාර්යයෙන්ම රෑන්ක් කරනවා. ඒ හෝප් එක්සෑම් එක ළමයි නොලිය ඉන්න ලෑස්ති වෙන්න එපා. ෆිසිකල් නම් ළමයි හෝප් එක්සෑම් එක නොලිව්වොත් ළමයි ඊළඟ සතියෙන් පන්තියට දෙන්නේ නැහැ අත්‍තරම. ඔන්ලයින් එකේ අපිට ඒක සෝට් අවුට් කරන්න ටිකක් අමාරුයි. ඒකින්ද මම කියනවා අවංකව ලියන්න. හරිද? රයිට්? හා ළමයි දැක්කද මම වැඩ 7ම එක්ස්ප්ලেইন කරා. ඇත්තරම් වැඩ 7 කිව්වට ඒ වැඩ අස්සෙත් තව වැඩ තිබ්බා. දැන් එක්සෑම් මේනියා කියලා ළමයි අන්තිම වැඩේ 7 වෙනි වැඩේ නමයි මම කිව්වට ඒක ඇතුලේ දෙකක් තියෙනවානේ. හෝප් එක්සෑම් එක තියෙනවා මොකද්ද? හෝප් එක්සෑම් එක තියෙනවා ඊට අමතරව ළමයි හැම සතියකම ලියන ළමයි එසේ ප්‍රැක්ටිස් එක තියෙනවා. රචනා ප්‍රශ්න තියෙනවා. රයිට්? ඒතර ඔයා නිකමට කල්පනා කරලා බලන්න අපේ රිවිෂන් එක ඉවර වෙනකොට ඔයාගේ අතේ පේපර්ස් කොච්චරක් ඇවිල්ලාද? ඔයා ගාව ළමයි රචනා ප්‍රශ්න කොච්චරක් එකතු වෙලාද? ඔයා ගාව MCQ ප්‍රශ්න කොච්චරක් එකතු වෙලාද? ඔයා ගාව ළමයි මේ ටියුට් සෙට් එක එකතු වෙලා තියෙනවා. ටියුට් සෙට් එකේ තියෙන්නේ ප්‍රශ්න ස්වරූපයෙන් සම්පූර්ණ සිලබස් එකම තියෙන්නේ. ළමයි මතක තියාගන්න මේ ටික හරියට ප්‍රැක්ටිස් කරලා ගියොත් ළමයි A level පේපර් එකේ මෙතනින් පිට දෙයක් තියෙන විදියක් නැහැනේ. තියෙන විදියක් නැහැනේ. රයිට්? පැය 4න් ඔච්චර දේවල් ගන්න කොහොමද කියලා අහනවා. මෙන්න මේකේ කතාව. ඒකත් හොඳයි ඈ. ඒකත් කියන්න එපේ. දැන් පැය 4න් නෙවෙයි මේක සියල්ල වෙන්නේ කියලා එච්චර ක්ලික් වෙලා නැහැ කමක් නැහැ. රයිට්? ළමයි පන්තිය පටන් ගන්නකොට MCQ පේපර් එකේ ඉන්න ළමයි මෙතන MCQ 7ක් එක්ක යන්නේ. මේකට සාමාන්‍යයෙන් ළමයි අපිට යන්නේ විනාඩි ඒ හොඳයි ආපු එක. රයිට්? මේක ළමයි සාමාන්‍ය අපිට මේ වැඩේ යන්නේ විනාඩි 20ක් විතර. ඇයි ළමයි ඔයා ගෙදරදී කරන්නේ මේ පේපර් එක? මොකද LMS එකේ දාලා තියෙනවා. මේක මම ඩිස්කස් කරන එක ගන්න සාමාන්‍යයෙන් මට විනාඩි 15ක් විතර තමයි මේකට යන්නේ. ඇයි ළමයි ඊට කලින් සතියේ කරපුවන ලීසි. ළමයි ඇත්ත කතාව. රයිට්? දැන් හිතන්නකො 7:30 ඉඳන් 7:45 වගේ වෙනකන් මේ වැඩේ අපි කරනවා. 7:50 කියලා හිතන්නකො. එතන මම රිවිෂන් ටියුට් විත් එසේ ක්වෙස්චන් එක. මේක තමයි ළමයි ලොකුම වැඩේ. මේක ළමයි සාමාන්‍යයෙන් 7:45 පටන් ගත්තට පස්සේ 8:45 9:45 10 කාල වෙනකම්ම ළමයි මේක තමයි යන්නේ. වැඩි වෙලාවක් යන්නේ මේකට. ළමයි ඊට පස්සේ Z2A ප්‍රෝග්‍රෑම් එකනේ. Z2A ප්‍රෝග්‍රෑම් එක තමයි ළමයි අන්තිම විනාඩි 45 වගේ වෙන් කරන්නේ. 10 කාලේ ඉඳන් 11 වගේ වෙනකම්. මම 11ට පන්ති නවත්තන්නේ නැහැ ළමයි බොරු කියන්න ඕනේ නැහැ නේ. මුල් හරිය ළමයි 11ට විතර ඉවරනාට ඕක ළමයි ඊට පස්සේ 11:00මාර පස්සේ 12 නේද පාන්දර 1 විතරයි යයි. ඒක හිතන්න එපා. ඒතර මයින්ඩ් මැප් එක ළමයි මේක ඇතුලේ වෙන්නේ. ඒක ළමයි රිවිෂන් එක උගන්වන ගමන්නේ පුතේ මම මේ ඩිජිටල් මොකද මේ ස්මාර්ට් බෝඩ් එකේ ළමයි අපේ සමරි එක හදන්නේ. ඒතොර මයින්ඩ් මැප් එක එකත් එක්ක වෙන්නේ. ෂෝට් වීඩියෝ එක ළමයි මම වෙනම රෙකෝඩ් කරලා දෙන්නේ. මේක ළමයි ඔයාලා පන්ති උරුණාට පස්සේ කයියම් බයියම් දොයියම් මම ළමයි මේක වෙනම රෙකෝඩ් කරනවා. ඒ කියන්නේ මම 11න් පස්සේ මේක වෙනම රෙකෝඩ් කරනවා. මේක වෙනම රෙකෝඩ් කරලාම ඔයාලට ලැබෙන සලස්සනවා. ඒතොර ඒ වෙලාවල මම වෙනම ගන්න ඕනේ. රයිට්? ඊට පස්සේ ළමයි එක්සෑම් 4MT එක ළමයි මේක විනාඩි 4ක වැඩක් නේ. ඒතොර ළමයි හිතන්න ඇතලා වෙන්නේ මේ 10යි කාලට මේක ඇත්තටම Z2 එක 10යි 20ට අපි පටන් ගන්නෙ. 10යි 20ට 10යි කාලයේ සිට 10යි 20 දක්වා විනාඩි 5 තියෙනවනේ. ඒකේ තමයි මේක වැඩේ වෙන්නේ. මේකට විනාඩි 4යි යන්නේ. රයිට්? ඒ වැඩේ වෙන්නේ. දැන් මේ වෙලාවටම මේක වෙනවා කියලා නෙවෙයි කියන්නේ. හැබැයි මේ වැඩ ටික ලස්සනට වෙනවා. ළමයි ඉතින් එක්සෑම් මේනියා එක. හෝප් එක්සෑම් එක ළමයි අපි වෙනම ස්ලොට් එකක් වෙනම ටයිම් එකක් වෙන් කරනවා. ඒක තමයි ඔයා ලියන්නේ. එසේ ප්‍රැක්ටිස් එක ළමයි පන්ති උරුණාට පස්සේ තමයි ඔයාට දාන්නේ. ඒ කියන්නේ 11ට පන්ති උරුණාට පස්සේ මේක ඒ පේපර් එක ඔයාට දෙනවා. මාසෙකට පේපර්ස් දෙකක් දෙනවා. ඒක ඔයා ලියන්න ඕනේ. ඊට පස්සේ මේක සාකච්ඡා කරන්න මම වෙනම දවසකනේ. සාමාන්‍යයෙන් අපි තමයි බ්‍රහස්පතින්ද කියලා. රයිට්? බ්‍රහස්පතින්දා 7:30 ඉඳන් 8:30 වෙනකම් වෙනම පැයක්. රයිට්? ඒතර පැය 4ක් නෙමෙයි කියලා තේරෙනව නේද? ළමයි උපරිම ප්‍රයෝජන ටික ලස්සනට පිළිවෙලට දීලා තියෙන්නේ හරිද?
ඒ කියන්නේ මේක හැරෙන්න බැරි වෙන්න කාටවත් සම කරන්න බැරි වෙන්න හිතා ගන්න බැරි වෙන්න මේ ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් ටික ෂෙඩියුල් කරලා තියෙනවා. තේරුණානේ? ළමයි මේකේ දැන් මේ ඔයාලට තේරෙනවා නම් අපි ළමයි මේ ගුරුවරු විදියට උත්සාහ කරන්නේ ඔයාගේ වැඩේ පහසු කරන්න. ඇත්තටම ළමයි ටියුෂන් එකේ ළමයි විකාශනය බැලුවොත් ආරම්භයේ ළමයි ටියුෂන් වල ගුරුවරු ළමයි සාමාන්‍ය විදිහට ඇවිල්ලා උගන්වන්න ගියා ළමයි මාර එෆර්ට් එකක් දැම්ම ළමයි ඒ ටික අල්ල ගන්න ඉගෙන ගන්න නෝට් හදා ගන්න. හැබැයි ළමයි අද වෙනකොට ඒක අනිත් පැත්ත වෙලා තියෙන්නේ. ඔයාට සියල්ලම පහසු කරලා තියෙන්නේ. රයිට්? ඔයාට සියල්ලම පහසු කරලා කවුද ළමයි ලංකාවේ ෂෝට් වීඩියෝ සීරීස් එකක් දෙන්නේ? සියල්ලම පහසු කරනවා. ඒ බර අපි ගන්නවා. මම වෙනම ෂෝට් වීඩියෝස් ටික රෙකෝඩ් කරනවා. මල්ලි අපිට ෂෝට් වීඩියෝ පේන්න පුළුවන් නේ. රයිට්? ඔන්න 8 වෙනි පාඩමට අදාළව කරපු ෂෝට් වීඩියෝස් වල ප්ලේ කරන්න දෙයක් නැහැ. අපි අපේ YouTube එකේ දාපු එකක් පෙන්නන්න. ඒක YouTube එකේ ළමයි පබ්ලික් පේන්නේ නැහැ. මගෙන් ලින්ක් එකක් ගත්ත කෙනෙක්ට විතරයි ඒක පේන්නේ. කපිලයි පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. රයිට්? ඔය ඇවිල්ලා ළමයි රාජ්‍ය ආර්ථිකය ළමයි අපි කතා කරලා තිබ්බා පැය 25ක් විතර. ඒ පැය 25ක් විතර කතා කරපු රාජ්‍ය ආර්ථිකයේ කොටස් ටික දැකද ඔය පබ්ලික් ඉකොනොමි ෂෝට් වීඩියෝ 1 ෂෝට් වීඩියෝ 2 කියලා කපිලයි නිකන් පළවෙනි එක පොඩ්ඩක් ප්ලේ කරන්න. ප්ලේ කරන සවුන්ඩ් ඕනේ නැහැ නිකන් මේ පොඩ කර්ස් එකෙන් අරන් ගිහිල්ලා පෙන්න. මම දැන් ඔය සමරි එක ළමයි ලියලා තියෙන්නේ. හරිද? ඔක ළමයි ඔක අවිල්ලා ස්මාර්ට් බෝඩ් එකේ කරපු එකක් නෙවෙයි නෝමල් කරපු එකක්. ඔයක ගිය අවුරුද්දේ කට්ටියට දාලා එකක්. ඔක තනින් තැනට යවන්න. ඔය ළමයි උගන්වපු ටික යලි කතා කරගෙන මතක් කරගෙන යනවා. හරිද? රයිට්? වෙළඳපොළ අසමත් වීමේ එක්ස්ප්ලেইন කරනවා. ඔය ඔක්කොම හැම කරුණක්ම එක්ස්ප්ලেইন කරනවා. ඉතින් ඔයාට ඕනනම් කෙනෙක්ට අහන්න පුළුවන්. ඉතින් සර් පැයකින් ෂෝට් වීඩියෝ කරන්න පුළුවන් නම් ඇයි පැය 24ක් තිස්සේ උගන්වන්නේ කියලා. මේකයි ළමයි උගන්වනකොට අපි එකම දේ සමාලාට 7-8 වතාවක් ඔයාට කියනවා තේරෙනකම්. හැබැයි එහෙම කියලා ඉවර වෙලා ඔයාගේ ඔළුවට පදම් කරාට පස්සේ මට ඒක මතක් කරන්න ළමයි ලොකුවට වෙලා යන්නේ නෑනේ. ඔන්න ඊළඟ වීඩියෝ එක දැක්කද? සියල්ල නේ. සියල්ල තියෙනවා. දැන් ඔයා ඕන මෙසේජ් එකක් දාලා ඉල්ලුවොත් හරිද? එහෙම ඇත්තම කලින් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්. හරිද? ඕනනම් රයිට් මොකක් හරි පාඩමක් ඉල්ලුවොත් ඕනනම් දෙන්න පුළුවන්. එකක් බලන්න. හරිද? නිතර දෙන්නේ නැහැ. උගන්නනකොට දෙන්නේ. ළමයිද ඒතොර ඒක මම වෙනම වෙලාව අරගෙන කරපු එකක්. තේරුණානේ? හරිද? දැන් මේ ළමයි අපි කිව්වේ රිවිෂන් එක. ඊට පස්සේ ළමයි අපි විභාගෙට ආසන්න කළ පේපර් ක්ලාස් පටන් ගන්නවා. පේපර් ක්ලාස් වල ළමයි තව දුරටත් පේපර් සාකච්ඡා කරනවා, MCQ සාකච්ඡා කරනවා. අපි ළමයි ලංකාවේ දැවැන්තම MCQ ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඔයාලා අහලා තියෙනවා නම් MCQ pool කියලා නේ. MCQ pool කියලා 2022 ඉඳන් අපි පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එකක්. සාමාන්‍යයෙන් වෙනම අලුතෙන් සුපර් ස්ටෑන්ඩඩ් MCQ අපි වෙනම ළමයි 400ක් 500ක් විතර අර මේම නිකන් අර ලඳ බොළඳ ඒවා නෙමෙයි. හරිද? සුපර් ස්ටෑන්ඩඩ් MCQ අපි කතා කරනවා. රයිට්? එතකොට කිරිබත්ගොඩ හෝප් එක්සෑම් එක දැනටමත් පටන් ගෙනද කියලාද මේ අහන්නේ? පටන් අරන් හෝප් එක්සෑම් එක තියපුදී අගෝස්තු මාසේ අන්තිමනේ. ඇත්තටම මම නුගේගොඩ විතරක් රිවිෂන් එක කලින් පටන් ගත්තා. නුගේගොඩ කියන්නේ අපේ පසන් කියලා සර් කෙනෙක්. මම කරන්නේ කිරිබත්ගොඩ ගම්පහ සහ ඔන්ලයින්. ඒතර මගේ රිවිෂන් පටන් ගන්න මේ අගෝස්තු වල. දැන් ඊයේ තමයි කිරිබත්ගොඩේ ගම්පහේ පටන් ගත්තේ. අද ඔන්ලයින් එක. ඒතර මේ ටික අපි ලස්සනට වැටික් කරන් යනවා. අන්තිමට හෝප් එක්සෑම් එක ලියනවා. රයිට්? සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් එක ස්ටාර්ට් කරලා මම රිවිෂන් එකේ යම් කිසි දුරක් ගියාට පස්සේ ඒ කියන්නේ ඔයාලට හොඳ පදනමක් ආවට පස්සේ මම හිතන් ඉන්න ළමයි සාමාන්‍යයෙන් ජනවාරි පෙබරවාරි වලින් පස්සේ වගේ පටන් ගන්න අපි ඒක දැනුවත් කරන්න. රයිට්? හරි. ළමයි ගිය පාර 2026 අයියලා අක්කලට රිවිෂන් කරන්න මාස 9යි තිබේත් අපි ළමයි සම්පූර්ණයෙන්ම කරලා දුන්නා. හැබැයි ඔයාලට මාස 12ක් තියෙනවා ළමයි ප්‍රමාණවත් කාලයක් රිවිෂන් එක තියෙනවා ලස්සනට වැඩ ටික කරලා දෙනවා. හරිද? ඔන්න අපි MCQ pool එකේ ළමයි කරපු වීඩියෝස් එකේ MCQ ක්ලාස් එකක් වෙනම කරන MCQ pool කියලා ඒකේ වීඩියෝ එකක් ඕන අපිට නම් ප්ලේ කරන්න පුළුවන් අපි YouTube එකේ කරපු එකක් මේ ලයිව් දීපු එකක් නයි රයිට් ඔකේ හරි ටිකයි ඔරෙන් දාන්න දැන් ඔය විදිහට ළමයි ප්‍රසන්ටේජස් ටික එහෙම පෙන්නලා ලස්සනට ඒ වැඩේ කරනවා කොහොමද වෙන්නේ ඔය ඇවිල්ලා ළමයි ඔය ඇවිල්ලා කොහොමද ළමයිගේ ලකුණු බෙදලා ගිහිල්ලා තියෙන්නේ කියන එක ඔය පෙන්නලා තියෙන්නේ ඔය වගේ ලස්සන වැඩක් කරද සියල්ල පිළිවෙලයි සියල්ලම උපරිමයෙන්ම කරනවා රයිට් ඔයාලට ළමයි කොච්චර දේවල් මග හැරලා තිබ්බත් කොච්චර අඩුපාඩු ළමයි පහුගිය මාස 12 13 අතීතයේ වෙලා තිබ්බත් කිසි ගැටලුවක් නැහැ සියල්ල ළමයි මේ ආයේ මුලින් ඉඳන් ගොඩ දා ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයා සුපිරියට වැඩ කරපු කෙනෙක් නම්
ඔයාලා ළමයි රෑන්ක් එකකට යන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම ළමයි මේක තමයි ප්‍රෝග්‍රෑම් එක. විශේෂයෙන් අගපාඩම් ටිකක් අපි කලින් කරලා දෙනවා. ඒතර ඔයාලට ඉක්මනට ෆුල් පේපර්ස් ලියන්න පුළුවන්. රයිට්? ඊළඟ ළමයි මේකේ රිවිෂන් ටියුට් එක ඇතුළේ ළමයි අපි ගැඹුරු ප්‍රශ්න ළමයි සාකච්ඡා කරනවා. නිකන් මේ ලඳ බොල දේ විතරක් නෙවෙයි. ඒ කියන්නේ සිලබස් එක ළමයි කවර් කරගෙන යනකොට මුල් හරිය ප්‍රශ්න ලේසි. ඊළඟ එන්න ළමයි අපි ඇඩ්වාන්ස් ප්‍රශ්න මේ ටියුට් එක ඇතුළේ කතා කරනවා. රයිට්? ළමයි හෝප් එක්සෑම් එක තියෙන්නේ අගෝස්තු අන්තිමයි. ඒතොර ඒක ටයිම් කොහොමද සියල්ල ළමයි මම දාන්නම් ගෲප් වල. ඔයාලා කමියුනිටි එකට ජොයින් වෙලා ඉන්න. ඒ හොඳටම ඇති. සියල්ල මං කියෝනේ පුතේ මේක ඕගොල්ලෝගේ දශකය. මේ ඕගොල්ලෝගේ යුගය. අපි ඕගොල්ලෝ වෙනුවෙන් අපි වැඩ කරන කාලය. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට පන්ති තියෙන දවස්ද සියල්ලද ළමයි මුල ඉඳන් ඔක්කොම දැනුවත් කරනවා. රයිට්? හරි එහෙනම් මම ළමයි එහෙනම් මගේ පැත්තෙන් දැනුවත් කිරීම ඔයාලට කරලා දුන්නා. අපේ ප්‍රෝග්‍රෑම් ටික ළමයි අපි කියලා දුන්නා. රයිට්? ඔයාලට තියෙන්නේ ලබන ඉරිදා හවස 7:00 ඉඳන් අපි 11ට 11:00 විතර ඉස්සරහට කරනවා. ඔයාලගේ යාළුවොත් එක්ක සම්බන්ධ වෙන්න. ළමයි ටියුට්ස් දැම්ම ඕඩර් කරගන්න. රයිට්? ඔයාලා ළමයි ටියුට් දෙකක් හම්බ වෙනවා. එකක් ළමයි අපේ මෙන්න මේ රිවිෂන් එකේ පළවෙනි පාඩම තියෙන ටියුට් එක. ළමයි Z2A කියලා තව ටියුට් එකක් හම්බ වෙනවා. එතනින් එහා පැත්තට ගියාට පස්සේ ළමයි ජාතික ගිණුම් කරන ටියුට් එකක් එනවා. හැබැයි ඒක ළමයි මේ සතියන එකක් නෑ. හැබැයි ජාතික ගිණුම් කරන ටියුට් එක වෙනම ඔයාලට එන්නේ. ඒකට අමතරව කුරිය ගෙවීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා රිවිෂන් එකට දාලා ඕඩර් එක දාගන්න. හරිනේ? හරියිද? ක්ලාස් ෆීස් ගෲප් එකේ දායි. මම හිතන මැසේජ් එක අපේ ඇඩ්මින් ටීම් එකේ දාලා තිබ්බා. ටියුට් ඕඩර් ටියුට් ළමයි ඔයාලට ඔන්ලයින් ඕඩර් කරන වෙනකොට අපේ බ්‍රාන්චස් වලට අවිලත් ගන්න පුළුවන්. හැබැයි බ්‍රාන්ච් වල තමයි තාම මේ මොහොතේ තියෙන්නේ මෙන්න මේ ටියුට් එක විතරයි. අර Z2A ටියුට් එක ළමයි තියෙන්නේ අඟහරුවාද වගේ ඉඳන් තමයි බ්‍රාන්ච් වලට එන්නේ. දැන් ඔන්ලයින් ඕඩර් කරන කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ. ටියුට් ඒ ටියුට් එක තමයි ආවට පස්සේ තමයි ඔයාගේ ඕඩර් එක ප්ලේස් කරන්නේ. හැබැයි ඔයා ෆිසිකලි හෙට එනවා නම් ළමයි බ්‍රාන්ච් එකකට ඒකේ හෙට එනකොට අර Z2A ටියුට් එක ළමයි තාම ප්‍රෙස් එකේ තියෙන්නේ. හරිද? ඒක හෙට දවසේ ඉවර වෙයි. අඟහරුවාද වගේ ඉඳන් ගන්න පුළුවන්. බ්‍රාන්ච් වලින් ගන්න පුළුවන්. පොඩ්ඩක් බ්‍රාන්ච් වලට යන කට්ටිය අඟහරුවාදයින් පස්සේ බ්‍රාන්ච් එකට යන්න. ඔන්ලයින් ඕඩර් කරන කට්ටිය හෙට ඉඳන්ම ඕඩර් කරගන්න. රයිට්? ඔන්ලයින් ඕඩර් කරනවා කියන්නේ මොකක්ද? ඉතින් ඔන්ලයින් ඕඩර් කරනකොට පුතේ ඔයාලට අපේ LMS එක හරහා පේමන්ට් කරලා ඕඩර් කරන්න තියෙන්නේ. ඒ පිළිබඳ වීඩියෝ එකක් අපේ කමියුනිටි එකේ දායි. ඔයා කමියුනිටි එකට ජොයින් වෙලා ඉන්න. හෙට උදේ ඉඳන් ඒ ටික දානවා. ළමයි වැදගත්ම දේ. තාඩියෙන් අමතක වෙනවා. හැමෝම මේ වෙලාවේ පුතේ මාව දකින්න හැමෝම මේ වෙලාවේ මාව ඇහෙන හැමෝම මෙන්න ළමයි මගේ නම්බර් එක පර්සනල් නම්බර් එක. රයිට්? මේ නම්බර් එකට ඔයා ටග් ගාලා මැසේජ් එකක් දාන්න මෙන්න මෙහෙම. මේක සේව් කරලා WhatsApp එකේ මැසේජ් එකක් දාන්න 2027 ඔන්ලයින් කියලා. ළමයි ඔන්ලයින් ඔයාගේ නේම් එක එවන්න. මම ඔයාව සේව් කරගන්නවා. ඊට පස්සේ තමයි තව අවුරුදු 50කට පස්සේ ළමයි ඔයා කතා කරත් මම දන්නවා මොන අවුරුද්ද ඉගෙන ගත්ත කෙනෙක්ද මොන පන්තියේ හිටපු කෙනෙක්ද නම මොකක්ද කියලා මම දන්නවා. මම සේව් කරලා තියන්නේ. රයිට්? ඒතකොට ළමයි ඔයාලට තාම මොන හරි ගැටලු තිබ්බොත් මගෙන් ක්ලියර් කරගන්න පුළුවන්. රයිට්? next 6 month ඇතුළත lessons ක්‍රියාවක් වගේ ඉවර කරගන්න පුළුවන්. සාමාන්‍ය 1 2 3 4 ඊළඟ මාස 6 ඇතුළත තමයි සාමාන්‍ය පාඩම් 5ක් 6ක් විතර කව වෙනවා. හරිද? 6ක් නම් අනිවාර්යෙන් කව වෙනවා. ඔව්. ඒ වගේ. කියන්නේ ප්‍රධානම ටිකයි. right. හරි නේද? ළමයි එහෙනම් මට කියන්න හැමෝම ප්‍රෝග්‍රෑම් එක ගැන පැහැදිලිද? right? right? වැඩේ ප්‍රෝග්‍රෑම් එක ගැන පැහැදිලිද? thumbs up එකක් හරි දෙන්නකො. පස්සේ පුළුවන් ඕගොල්ලන්ට පුතේ ඉගෙනුවට පස්සේ උගන්නන ඒවා තේරෙනකොට හાર્ඩ් දාන්න. දැන් පුතේ ප්‍රෝග්‍රෑම් එක ගැන තේරෙනවා නම් දැන් thumbs up එකක් හරි දාන්නකො මට ඒ ඇති. හරිනේ? ගැම්මක් තමා කියලා කියන හොඳයි. හරි? right okay. හරිද? එහෙනම් වැඩසටහන මම හිතනවා පැහැදිලි ඇති. අපි ළමයි එහෙනම් උගන්වනවා හරියටම ලබන සතියේ ඉරිදා ඉඳන් ලබන ඉරිදා විතරක් නෙවෙයි පුතේ ඉරිදා හම්බෙලා රිවිෂන් එක කරලා ඒ ඉරිදා හවස දෙන පේපර් එක ලාවේ බ්‍රහස්පතින්දට සාකච්ඡා කරනවා. අපි වෙනද බදාද කරේ නමල්සගේ පන්තිෙන් අපි බ්‍රහස්පතින්දට ඒක සාකච්ඡා කරනවා. ඒකට පැයක් විතරයි. ඒතකොට මම හිතලා බලන්න සතියේකට සාමාන්‍ය රිවිෂන් එක වෙනුවෙන් මම පැය 5ක් පහමාරක් ගත කරනවා. ඔයාලට වෙනුවෙන් වැඩ කරනවා. ඊට අමතරව
එක්ස්ට්‍රා ක්ලාස් තියෙන මාසවල ළමයි වෙනම එක්ස්ට්‍රා ක්ලාස් එකකුත් පැය 6ක් විතර යනවා. මෙමය වැඩ තියෙනවා කරන්න. මොකද මාස 12යි අපිට තියෙන්නේ. මාස 12 ඇතුළත ළමයි වැඩ ටික කරගන්න ඕන. හැබැයි මතක තියාගන්න අර මේ අස්වරේස් යනවා වගේ ළමයි වේගෙන් ළමයි බොරුවට කරගෙන යන්නේ නැහැ. අනික ළමයි අපි විෂය උගන්වන්නේ ළමයි නිකන් මතු පිටින් නෙමෙයි ගැඹුරත් එක්ක ඒ සියල්ලම කියන්න ඕනෝනේ. නැත්නම් සමහරලාට ළමයි ඔයාලට ටික දවසක් යනකොට සෝෂල් මීඩියා වල එහෙම දකි අපිට වඩා වැඩිපුර පාඩම් කරපු අය. මේ මෙහෙම පාඩම් උගන්වන්න පුළුවන් මතු පිටින්. ගැඹුරත් එක්ක අපි කරන්නේ මේක අවුරුදු ගාණක් කරපු දෙන්නේ. අන්නේ විශ්වාසවත් තියාගෙන ඉන්න. හරිනේ? රයිට්. උඩ ගන්න පොඩ්ඩක්. අඟහරුවාද නැතුව වෙන දවසක් මේ කොහොම පුතේ ඔන්ලයින් එකේ අපි මොන දවස දැම්මොත් එක්ස්ට්‍රා වලට වඩා ක්ලෑෂ් වෙනවා. ඒ කියන්නේ හිතන්න එපා. ඒකට ළමයි රිපීට් ක්ලාස් එකක් තියෙනවා. ඊළඟට ළමයි ඒක LMS එකේ දැම්මොත් පස්සේ බලන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන්. හරිද? මේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි. ඒත් සර් වෙලාව පොඩ්ඩක් 8ට එහා කරගන්නවද දන්නේ? මට 7 වෙනකම් පන්තියක් කියලා කියනවා. මුල් ටික මිස් වෙනවා. බය වෙන්න එපා පුතේ. හරි. චුට්ටක් එහෙම කරගමුකෝ. හරිද? right. අපි ගම්පහ ඇවිල්ලා පේපර්ස් ලිව්වොත් රෑන්ක් බලන්නේ කොහොමද? ඔයාලා ළමයි ගම්පහ ඇවිල්ලා නම් පේපර්ස් ලියන්නේ ගම්පහෙන් තමයි ඔයාගේ රෑන්ක් එක එන්නේ. කිරිබත් ගොඩ නම් වෙලා ලියන්නේ කිරිබත් ගොඩින් තමයි රෑන්ක් එක එන්නේ. එහෙම තමයි වෙන්නේ. ඔන්ලයින් නම් ඔන්ලයින් තමයි රෑන්ක් වෙන්නේ. right. හොඳයි. එහෙනම් ළමයි මේ ඔයාට මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම්ස් ගැන අයිඩියා එක තියෙන්න ඕනි. සහ ඔයා WhatsApp community එකේ join වෙලා ඉන්න ඕන. ඔයාගේ යාළුවෝ ඉන්න ඕන ළමයි සම්බන්ධ වෙන්න කැමති. අපේ link එක ළමයි දෙන්නේ. ඒ link එකෙන් ළමයි යාළුවෝන්ව සම්බන්ධ කරවන්න. අපි ලබන සතියේ ඉඳන් ලස්සනට උගන්වන්න පටන් ගන්නවා. right. හොඳයි. එහෙනම් ලස්සන වැඩි කරමු. දරුවෙක් කියනවා වෙබ්සයිට් එකට ගියා පරණ රෙකෝඩින් පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් පුතේ පරණ රෙකෝඩින් පෙන්වන්න බෑ නේ රත්තරන් පුතේ. අදනේ පටන් ගත්තේ. හරිද? පරණව කොහොමද පෙන්වන්නේ? අද පටන් ගත්තේ. හරිද? right. හොඳයි. එහෙනම් ජය වේවා. අපි හම්බෙමු. ඊළඟ ඉරිදා 7:00ට සුපිරි වැඩක් කරමු. අරමුණ තියාගන්න අනිවාර්යයෙන්ම ඒ තුනක් දාලා රෑන්ක් එකක් දාලා ජපුර කොළඹ කැලණි මොරටුව බිස්නස් සයන්ස් ෆැකල්ටි ඕකට යනවාමයි කියලා පුළුවන්. සමහරට ලෝ ෆැකල්ටි යන්න හිතන් ඉනවනම් කොමර්ස් කරත් ආර්ට් කරත් ලෝ ෆැකල්ටි යන්න පුළුවන්. ඕන කෙනෙක්ට අවස්ථාවක් තියෙනවා. එහෙනම් ජයන් වේවා. අපි හම්බ වෙන පුතේ ලබන ඉරිදට පරිස්සමෙන් ඉන්න. හොඳට වැට්ටික් කරගමු. එහෙනම් සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ජය වේවා.